කියලා මම හිතනවා. මම හිතනවා මේ ඔබගේ ජීවිතයට මගේ ජීවිතයට ඉතා වැදගත් කාලච්ඡේදයක් අපි ගත කරමින් සිටිනවා කියලා. අපි එසකියල් 38 ගැන ලොකුවට කල්පනා කරන්න දෙයක් නැහැ. ඒක කොහොමද වෙන්නේ, කොයි විදියටද වෙන්නේ කියන එකට කලින් අපි කිතුනුව හැටියට අපි යම් දේවල් අපේ ඔළුවේ දැනටමත් තියෙන්න ඕනේ. උදාහරණයට ගත්තොත් එම අපි ළඟ තියෙන්න ඕනේ අදහසක් යුදෙව්වෝ කියන කොට්ටාසය දෙවියන් වහන්සේට ඒක අසහාය කොටසක්. ඒ කියන්නේ යුනික් කොටසක්. ඒගොල්ලෝ නැතුව ස්වර්ග රාජ්‍යයක් නැහැ. ඒක ඒ තරම්ම බරපතලයි. ඒ කියන්නේ යුදෙව්වෝ නැතුව ස්වර්ගයක් නැහැ. ඒක තමයි දෙවියන් වහන්සේගේ අරි පුදුම සැලැස්ම. දෙවියන් වහන්සේ ආබ්‍රහාම එක්ක ගත්ත ගිවිසුමම යුදෙව්වෝ. අදටත් දෙවියන් වහන්සේ ආබ්‍රහාම එක්ක කරපු ගිවිසුම තමයි තාමත් රකින්නේ. ඒතර දෙවියන් වහන්සේ ආබ්‍රහාම්ට පොරොන්දු වුණා ඔහුගේ වංශය කවදාකවත් අත්හරින්නේ නැහැ කියලා. එතකොට යුදෙව් වංශය අත්හැරලා ස්වර්ගයට අපිට යන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි බයිබලයේ තියෙන දේව ධර්මය අනුව යුදෙව්වන්ගේ අකීකරුකම නිසා තමයි අපිට ගැලවීම ලැබුණේ. එතකොට අපිට ගැලවීම ලැබුණෙත් යුදෙව්වෝ නිසා. ඒ කියන්නේ යුදෙව්වන්ගේ දැඩිසිත නිසා, කැරලි ගැසීම නිසා, අවිශ්වාසය නිසා, මුරණ්ඩුකම නිසා තමයි දෙවියන් වහන්සේ අන්‍ය ජාතීන් වෙතට ගියේ. අන්‍ය ජාතීන් යේසුස් වහන්සේව පිළිගත්තා. ගණිකාවන්, බේබද්දෝ, බදු අය කරන්නන්, කාම මිත්‍යාචාරීන්, යුදෙව්වෝ විසින් දෙවියන් වහන්සේ ළඟට එන්න නොසුදුසුයි කියලා කවුරු ගැන කිව්වද? ඒ සියලු දෙනාම යේසුස් වහන්සේව පිළිගත්තා. යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා පිළිගත්තා. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා පිළිගත්තා. නමුත් යුදෙව්වන් පිළිගත්තේ නැහැ. ඉතින් යුදෙව්වන් දිනා ගැනීම ස්වර්ගයේ තියෙන ලොකු මෙහෙයුමක්. යේසුස් වහන්සේ පවා කිව්වේ මම ආවේ දරුවන්ගේ කෑම අරගෙන බල්ලන්ට දෙන්න සිරිතක් නැහැ. එතකොට යේසුස් වහන්සේ පවා එක්තරා අවස්ථාවකදී කියන්නේ අන්‍ය ජාතිකයන් නැහැ හොඳ නැහැ කියලා නෙවෙයි කියන්නේ. උන්වහන්සේ දරුවන්ගේ කෑම ඒ දරුවන් උදෙසා තමයි මේ ඇවිල්ලා ඉන්නේ. නමුත් දරුවන් මොකද කළේ? යේසුස් වහන්සේව පයින් පාගලා එළියට දැම්මා. ඒ නිසා තමයි අන්‍ය ජාතිකයන් යේසුස් වහන්සේව පිළිගත්තා. තේරුණාද? ඉතින් දැන් බයිබලයේ අනුව යුදෙව්වන් ගැලවීම ලබන්නම ඕන. යුදෙව්වන් ගැලවීම ලබන්නම ඕන. දැන් අද මේ මොහොත වෙනකොටත් අපි ඒක දකින්නේ. එතකොට යුදෙව්වන් ගැලවීම නොලබා යේසුස් වහන්සේගේ දෙවෙනීමවත් යේසුස් වහන්සේ මේ ලෝකයේ ලැබූ උන්වහන්සේගේ ගැලවීමේ ඉතිහාසයේ කෙලවර වීමක්වත් අපිට දකින්න බෑ. එතකොට මේ පොළවේ ඓතිහාසිකම ස්ථානයක් වෙන්න යන්නේ යුදෙව්වන්ගේ ගැලවීම. ස්වර්ගය පීනා උතුරා යන සතුටක් ලබන්නට යන්නේ යුදෙව්වෝ ගැලවීම ලැබපු දාට. දැන් අද ලෝකේ අරන් බැලුවොත් මේ වෙලාවේ පවා මේ වර්තමානයේදී පවා ඊශ්‍රායලය දෙවියන් යේසුස් වහන්සේව පිළිගන්නේ නැහැ. යේසුස් වහන්සේව පිළිගන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ තාමත් ඊශ්‍රායල් රකින්න. ඊශ්‍රායල් රකින්න තැනැත්තේට නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නැත්තේය. තාම රකින්න. අකීකරු සෙනගක්. ආයි යේසුස් වහන්සේ මේ පොළවට ආවොත් නැවත කුරුසියට එන ගසන්නා වූ සෙනගක්. පාපේ වල පල්ලෙම ඉන්නා වූ සෙනගක්. නමුත් ඊශ්‍රායල් දෙවියන් වහන්සේ රකින්න. ඒකට ප්‍රධානම හේතුව තවමත්
දෙවියන් වහන්සේ ආබ්‍රාම් එක්ක ඊසාක් එක්ක යාකෝබ් එක්ක කරපු ගිවිසුම සීකරනවා. සහ ඒක රකින්නවා. උන්වහන්සේ විශ්වාසවන්තයි. මනුෂ්‍යයන් අවිශ්වාසවන්ත වුණත්. තේරුණාද? එතකොට අපිට දැන් තේරෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ නාට්‍යය ප්‍රධානම භූමිකාව මේ පොළවේ මොනවාරි දෙයක් සිද්ධ වෙනවා නම් දෙවියන් වහන්සේගේ හදවතේ ලොකු කොටසක් තියෙනවා ඊශ්‍රායෙල් දිනාගන්නේ කොහමද? ඊශ්‍රායෙල් දිනාගන්නේ කොහමද? දැන් මෙන්න ඒ කතාව තමයි එසකේල් 38 තියෙන්නේ. ඊශ්‍රායෙල් දිනා ගැනීමේ කතාව තමයි ඒ කතාවේ තියෙන්නේ. දැන් අපි දන්නවා වර්තමානයේදී ඊශ්‍රායෙල් ඉතා ප්‍රබල රාජ්‍යයක්. ඔවුන්ට කවුරු ගැව්වත් ඔවුන් ගහනවා. ඔවුන්ගේ යුද ශක්තිය ගැන තක්සේරු කරන්නවත් තාම බෑ. ඔවුන්ගේ ප්‍රඥාව, ඔවුන්ගේ නුවණ ලෝකේ නෝබල් තෑගි වලින් වැඩිපුරම තෑගි ලබා තිබෙන්නේ ලෝකේ යුදෙව්වෝ. තාක්ෂණය අතින් කෙටි කාලයක් තුළ ඉහළම තැනට ඇවිල්ලා තියෙන යුදෙව්වෝ. ලෝකේ ව්‍යාපාර ශාස්ත්‍රයේ ප්‍රබලම අය යුදෙව්වෝ. දැන් ලංකාවේ වුණත් ආරුගම්පේ ගැන අපිට සඳහනක් වුණාට අපි ආරුගම්පේ ගැන ත්‍රස්තවාදී ප්‍රහාරයක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ තමයි දැනගත්තේ ඊශ්‍රායෙල් ආරුගම්පේ ඒගොල්ලන්ගේ නිජ භූමිය කරගෙන ඉන්නේ. එතන ඒගොල්ලන්ගේ සර්ෆින් වලට ඒගොල්ලෝ යනවා. එතන හෙඩ්ක්වොටර්ස් එකක් තියෙනවා. බිල්ඩින් ගහගෙන ඉන්නවා. මිනිස්සු 400 500 ගණන් වලින් යුදෙව්ව එතනට පැමිණෙනවා. ඉතින් අපිත් ලංකාවේ ඉඳගෙන තාම දන්නේ නැහැ. නමුත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා තමයි අපි ඒකත් දැනගත්තේ. ඒ කියන්නේ ලංකාවේ පවා යුදෙව්වෝ ඉතා ප්‍රබල ලෙස ව්‍යාප්ත වෙලා ඉන්නේ. තේරුණාද? හරි. එතකොට අන්තිම කාලේ යුදෙව්වන්ව දිනාගන්නේ කොහොමද දෙවියන් වහන්සේ? අපි ඉස්සෙල්ලා එක කෙටියෙන් බැලුවොත් වර්තමානයේදී අපිට කියන්න වෙන්නේ යුදෙව්වෝ තමන්ගේ ශක්තිය ගැන විශ්වාස කරනවා. තමන්ගේ දැනුම ගැන, තමන්ගේ යුද ටැංකිය ගැන, තමන්ගේ ජනාධිපති ගැන, තමන්ගේ අමුදාව ගැන, තමන්ගේ මේ සුවිශේෂ හැකියාව ගැන යුදෙව්වෝ විශ්වාස කරනවා. යුදෙව්වෝ විශ්වාස කරනවා. ඒකේ වැරදක් නැහැ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් යුදෙව්වෝ එක්තරා ලොකු දෙයක් මිස් කරගන්නවා. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළි නොගැනීම. දැන් අපි හැමෝම දන්නවා ස්වර්ගයට යන්න නම් ඔවුන් අනිවාර්යයෙන්ම යේසුස් ක්‍රිස්තුස් කියලා කියන්න ඕනේ. ස්වර්ගයට යන්න නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම යේසුස් වහන්සේව තමන්ගේ ගැලවුම්කාරයාණෝ ලෙස පිළිගන්න ඕනේ. යේසුස් වහන්සේට දන ගහන්න ඕනේ. මරියාගේ පුත්‍රයා, දෙවියන් වහන්සේගේ පුතා, තමන්ගේ ආදි පිතෘවෝසින් කුරුසිපත් කරන ලද නමුත් දෙවියන් වහන්සේ විසින් උත්ථානය කරනු ලැබූ යේසුස් කියන එක පිළිගන්න ඕනේ. පෙන්තකොස්ත දවසේදී පේදුරු කරපු දේශනාව පිළිගන්න ඕනේ. එතකොට තමයි ගැලවීම ලැබෙන්නේ. එතකොට තමයි ඔවුන් බෞද්ධිස්ම කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔවුන් නැවත බයිබලයේ වෙතට ජීවමාන යේසුස් වහන්සේ වෙතට එන්නම තියෙනවා. යුදෙව්වෝ. අපි ඊටාත්ම සරල න්‍යායක් දන්නවා. සරල න්‍යාය මොකක්ද දන්නවද? අපි එක එක්කෙනා කොහොමද යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා තියෙන්නේ? එක එක්කෙනා ඔබ බෞද්ධව ඉඳලා යේසුස් වහන්සේ වෙතට ආපු කෙනෙක් නම් වෙන යම් තැනක ඉඳලා යේසුස් වහන්සේ වෙතට ආපු කෙනෙක් නැත්නම් කිතුණුවෙක් නාම මාත්‍රික කිතුණුවෙක් වෙලා born again ක්‍රිස්තියන් කෙනෙක් බවට පරිවර්තනය වෙච්ච කෙනෙක් නම් ඔබ ඒම උනේ කොහමද කියලා ඇහුවොත් ඔබට උත්තරයක් තියෙනවා. මම ප්‍රශ්නයක හිටියා, මම ගැටලුවක හිටියා, මම රෝගයක හිටියා, මම හුදකලාව හිටියා, මට පීඩ වෙන්න නැති, මට උත්තරයක් නැති, නැත්නම් ඊටාත්ම ඛේදජනක තත්වයකට මමපත් වුණා. ඒ අවස්ථාවේදී මට සුභාරංචිය ඇසුණා. කවුරු හරි කිව්වා, නැත්නම් මම හොයාගත්තා. දෙවියන් වහන්සේ මට කතා කළා. ඒ ආකාරයට මම ස්වාමින් වහන්සේ වෙතට ආවා. එතකොට ඔබව දෙවියන් වහන්සේ වෙතට ගෙනාවේ කවුද? ප්‍රශ්නයක්, විපතක්, මරණයක්, රෝගයක්,
දුකක්, කඳුලක්, වේදනාවක් තමයි ඔබව ස්වාමින් වහන්සේ වෙතට ගෙනල්ලා තියෙන්නේ. හරි සිම්පල්. ඊට පස්සේ තමයි ඔබ යේසුස් වහන්සේව දැනගත්තේ, හඳුනාගත්තේ, নমස්කාර කළේ. දැන් ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ process එකට සෑහෙන කාලයක් ගියා. දැන් ඔබ මේ තියරි එකම තමයි ඔබ ඇප්ලයි කරන්න ඕනේ ඊශ්‍රායල් වලට. ඊශ්‍රායල් වලට. එසකේල් 38 අන්න ඒ තියරි එක අනුව තමයි ඊශ්‍රායල් ගැලවීම ලබන්නේ. මොකද ඊශ්‍රායල් මේ වෙනකොට ඊශ්‍රායල් බලවත් රාජ්‍යයක්. බලවත් රාජ්‍යයකට දෙවියෙක් ඕනේ නැහැ. දෙවියෙක් ඕනේ නැහැ. කතා කරනවා තමයි අපි යුදෙව්වෝ අපි බයිබලයේ කට්ටිය තමයි අපේ දෙවියන් වහන්සේ බලවන්තයි. පරණ කිවිසුමේ දෙවියන් ගැන උන් කතා කරනවා තමයි. ඒක හරි. ඒගොල්ලෝ ඒක අත්හරින්න බෑනේ. ඒගොල්ලෝගේ ආගමනයක පරණ කිවිසුමේ ව්‍යවස්ථාව. අපි මෝසෙස්ගේ කට්ටිය, අපි දාවිද්ගේ කට්ටිය අපිට ගැව්වොත් එහෙම පොල්ල වර්ධ ගන්නවා. අපි වෙනුවෙන් දෙවියන් වහන්සේ යුද්ධ කරනවා. හරි. ඒ ඔක්කොම හරි. ඒ ඔක්කොම පිළිගන්නවා. නමුත් ඒත් ඔබ දන්නවා යේසුස් වහන්සේව පිළි නොගෙන මුකුත් කරන්න බෑ. තේරුණාද? යේසුස් වහන්සේ එකනේ කිව්වේ. මාව දැකපු තැනැත්තේ පියාණන්ව දැක්කා. එහෙම කිව්ව ගම යේසුස් වහන්සේට ප්‍රශ්න. යේසුස් වහන්සේ මම දෙවියන් වහන්සේත් මමද එකයි. යේසුස් වහන්සේට ප්‍රශ්න. පිළිගන්න බෑ යුදෙව්වට. මරියාගේ පුතා කියලා පිළිගන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ පුතා යේසුස් කියලා පිළිගන්න යුදෙව්වන්ට අමාරුයි. අදත් ඒකේ ඒමම තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ බලය ගැන ඒගොල්ලෝ ගැන විශ්වාස කරන වැඩි. අපිට මුකුත් කරන්න බෑ. දැන් අපි කිව්වොත් එimhe පරණ කිවිසුමේ එසකේල්ගේ කාලෙත් ඒගොල්ලෝ කිව්වා කොහමද? මාලිගාව අපේ. මේ මාලිගාව මේ තියෙන තාක්කල් ජෙරුසලමට ආය අත තියන්නවත් මොකෙකුටවත් හිතන්න බෑ. එතකොට ඒගොල්ලෝ විශ්වාසය තැබුවේ දෙවියන් වහන්සේට වඩා මොකද්ද? මාලිගාව. ඒ වගේම මාලිගාවේ අපි වත්පිළිවෙත් කරනවා. අපි নমස්කාරය පැය 24ම හරියටම කරනවා. දවසකට 3 සැරයක් අපි යාඥා කරනවා. අපි පූජාවන් නියම විදිහට ගේනවා. කට්ටක මංජල් අපි ගේනවා ආදි උන්තම ඒවා වෙන රටවල් වලින්. අපි මාලිගාවේ වත්පිළිවෙත් හරියට කරනවා. දෙයියන්ට දෙන්න ඕන පූජාවන් අපි දෙනවා. ඒ නිසා අපේ ජීවිතය කොහොම තිබුණත් කමන්නේ ඒගොල්ලෝ අන්ධ විශ්වාසයක හිටියා. ගිවිසුම් කරඩුව අපේ. ඒක තියෙන තැන දෙවියන් වහන්සේත් ඉන්නවා. ඒ නිසා අපේ දේශයට අත තියනවා කියන එක බොරුවක්. ඒගොල්ලෝ ඒ විශ්වාසී හිටියා. නමුත් එසකියල්, ජෙරමියා, එසායා වැනි දිවසූර ඇවිත් කිව්වා ඔය මිත්‍යාව විශ්වාස කරන්න එපා. දෙවියන් වහන්සේට ඔය ගඩොල් කැටේ නෙවෙයි ඕනේ. දෙවියන් වහන්සේට ඔය මාලිගාව නෙවෙයි ඕනේ. දෙවියන් වහන්සේට ඕනේ ඔබව. ඔබ වෙනස් වෙන්න ඕනේ. ඔබ වෙනස් වෙන්න ඕනේ. ඔබ පසුතැවෙන්න ඕනේ. ඔබ පුද්ගලිකව දෙවියන් වහන්සේ වඳුන ගන්න ඕනේ. ඔබගේ ජීවිතේ නපුරු මාර්ගය අත්හරින්න ඕනේ. එතකොට තමයි ඔබට දෙවියන් වහන්සේ දකින්න පුළුවන්. සාලමෝන් යාඥා කරලා කිව්වා මේ මාලිගාව කවුරු හරි කෙනෙක් ආවත් ස්වාමිනියට ආශිර්වාද කරන්න. මිනි මරලා ආවත් ඔබගේ පාමුල හිටියොත් ඔබ බේර ගන්න. මෙතනට එන හැම කෙනෙක්ම බේර ගන්න. සාලමෝන් කිව්වා ජෙරුසලම් දේවමාලිගාව විවෘත කරන දවසේ දෙක ලේකම් 7 වෙනි පරිච්ඡේදය 6 වෙනි 7 වෙනි පරිච්ඡේදය ලොකු යාඥාවක් කළා. නමුත් සාලමෝන් රජතුමාට දෙවියන් වහන්සේ දුන්න පිළිතුර තමයි මාගේ නාමය දරන මාගේ සෙනග මාලිගාව සොයලා බෑ. සාලමෝන් කිව්වේ ස්වාමිනී මාලිගාව. නමුත් දෙවියන් වහන්සේ කිව්වා මාගේ නාමය දරන මාගේ සෙනග මගේ මූණ සොයා සුවකේ නපුරු මාර්ගය අත්හැරලා පසුතැවිලා යාඥා කරලා මංගාවට ආවොත් මම දේශයට අනුකම්පා කරනවා සමාදානය කරනවා. එතකොට සාලමෝන් කරපු යාඥාව නෙවෙයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන යාඥාව. සාලමෝන් කිව්වේ මේ මාලිගාව. දැන් අදත් ඊශ්‍රායල් දෙවියන් වහන්සේ කියලා ඒගොල්ලෝ පිළිගන්නේ ඒගොල්ලන්ගේ ශක්තිය. ඒගොල්ලෝ මිත්‍යා එක්තරා විදියකට ඇත්ත තමයි. නමුත් එක්තරා අන්ධ විශ්වාසයක ඉන්නවා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිතය දෙවියන් වහන්සේත් එක්ක තබාගෙන යාම ගැන ඒගොල්ලන්ට එච්චර උනන්දු නැහැ.
පාපය ඒ විදිහටම තියාගත්තද? ඒගොල්ලන්ට කැමති විදිහට ජීවත් වුණාද? ඒ වුණාට දෙවියන් වහන්සේ අපේ ඊශ්‍රායල් භූමිය, ජෙරුසලම අපේ. ඒක අල්ලන්න කාටවත් බෑ. අන්න ඒක විතරමයි දැන් ඒගොල්ලෝ අල්ලගෙන ඉන්නේ. නමුත් දෙවියන් වහන්සේ කියනවා ජෙරුසලම් මාලිගාව කුඩුපට්ටම් කරලා බබිලෝනියාවට යවපු මම මිනිසුන්ව පසුතැවෙන්නට කියලා සලස්වලා ඒගොල්ලෝම පසුතැවීමට ගෙනල්ලා නැවත ඕනෝ ගොඩනැගීමට අවස්ථාව දුන්න මම මගේ අන්තිම කාලයේදී මගේ ඊමට ලං වෙනකොට ඊශ්‍රායල් ඕනම දෙයක් කරලා මම ගැලවීමට ගේනවා. අන්න ඒ කතාව තමයි එසකෙල් 38. එසකෙල් 38. එසකෙල් 38 ඊශ්‍රායල් අන්ත අසරණ වෙනවා. අන්ත අසරණ වෙනවා. ඒක තමයි කතාව. අන්ත අසරණ වෙනවා. ඒගොල්ලෝගේ අසරණකම අපි කියවමු. මම මේ ඔබට ඔළුවට ගන්න මේ කතාව ගත්තට පස්සේ ඒක කියවනකොට හරි ලේසි. විනාඩි 5න් කියවලා ඉවර කරන්න පුළුවන්. දැන් වර්තමානයේදී යුදෙව්ව දිනනවා. හැම කෙනෙකුටම ඉරානයටත් ගානවා වෙන්නේ මොනවද කියලාවත් සතුරා දන්නේ නැහැ. හරි පුදුමයි. හැම දෙයක්ම මේගොල්ලන්ගේ පක්ෂව තියෙන්නේ. කොහෙන්ද වදින්නේ කොහෙන්ද ගාන්නේ කියලා සතුරට හොයාගන්න බෑ වැදිලා ඉවරයි. එයාලා කියන්නේ රාජ්‍යයන් 10ක් 15ක් අපිත් එක්ක යුද්ධ කරත් අපි දිනනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ මේ දෙවියන් වහන්සේගේ ආබ්‍රහම් එක කරපු ගිවිසුම තමයි මේ වැඩ කරන්නේ කියලා. තාම ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ. ඒගොල්ලෝ ඔය යනවා. එතකොට මොකද වෙන්න ඕනේ? මේම යනකොට එක්තරා තැනකදී ඒගොල්ලන්ගේ යුද්ධ ටැංකිය වලටත් උත්තර නැති තැනක් එනවා. එච්චර ලොකු පීඩනයක් ඒගොල්ලන්ට එනවා. එච්චර ලොකු අවස්ථාවක් ඒගොල්ලන්ට එනවා. අන්න ඒ අවස්ථාව තමයි යුදෙව්වන්ගේ ස්වර්ණමය අවස්ථාව. ඒ කියන්නේ අන්ත අසරණ වෙනවා. අන්ත අසරණ වෙනවා. එතකොට නම් ඒගොල්ලන්ට යේසුස් වහන්සේ නෙවෙයි දෙවියන් වහන්සේ නෙවෙයි මරියාගේ පුතා වුණත් කමන්නේ පිට වෙන්න කෙනෙක් ඕන වෙනවා. අන්න ඒ වෙලාවේ තමයි යුදෙව්වන්ගේ ඇස් ඇරෙන්නේ. අන්න ඒ කතාව තමයි එසකෙල් 38. එසකෙල් 38 අපිට කියවෙනවා 38 එකේ කියනවා ස්වාමීන් වහන්සේගේ වචනේ මා වෙතට පැමිණ කියනුයේ මනුෂ්‍ය පුත්‍රය රොෂීද මෙෂෙක්කීද තුබල් ඊද අධිපතියා වන මාගොග් දේශයේ ගොග්ට විරුද්ධව නුඹේ මූණ අරවාගෙන ඔහුට විරුද්ධව අනාගත වාක්‍ය කියමින් ස්වාමීන් දෙවියන් වහන්සේ මෙසේ කියන සේකයි කියාපන්න බලව රොෂීද මෙෂෙක්කීද තුබල් ඊද අධිපතියා වන ගොග් මම නුඹට විරුද්ධ වෙමි මම නුඹ පස්සට හරවා නුඹේ අහකුවල කොපු දමා නුඹ සහ නුඹේ මුළු සේනාව අසුන්ද අසුරුවන්ද ඇතුළුව පිටතට ගෙනෙන්නෙමි. ඔවුන් සියල්ලෝම අලංකාර වස්ත්‍ර ඇඳගෙන පලිස්ද කුඩා පලිස්ද ඇතිමහත් සමූහයක්ව සියල්ලෝම කඩු පාවිච්චි කරන්නෝව සිටිති. ඔවුන් සමග පාසිවරුද කුෂ්වරුද කුට්ටිවරුද සිටිති. ඔවුන් සියල්ලන්ට පලිස්ද යුද තොප්පිද තිබේ. ගොමොර්සා ඔහුගේ සියලු සමුද්‍රාවල් උතුර දුරස්ථානවල තෝගර්මා වංශයේ සහ ඔහුගේ සියලු සමුද්‍රාවල් යන බොහෝ ජනයෝ නුඹ සමග සිටිති. දැන් ගොඩක් නම් කියනවනේ. ගොග් මාගෝග් අරකද මේකද කියලා ගොඩක් දේවල් කියවෙනවා. එච්චර කලබල වෙන්න එපා. මම සරලව කිව්වොත් එම ඊශ්‍රායලයට උතුරෙන් තමයි මේ හමුදාව එන්නේ. ඊශ්‍රායලට උතුරෙන් එනවා. දැන් අපිට මේක එළිදරව් පොතේට ගියොත් එළිදරව් 20 අන්තිම සටනක් ගැන කියවෙනවා. නමුත් ඒකයි මේකයි ගොඩාක් අය හිතනවා එකයි කියලා. නමුත් වෙනස් වෙන තැන් තියෙනවා. දැන් මේකේ කියනවා උතුරු දිශාවෙන් තමයි යුද්ධය එන්නේ කියලා. ඒ කියන්නේ සතුරා. නමුත් එළිදරව් පොතේ කියන්නේ පොළවේ සතර කොන් වලින් සියලුම දිග්භාග වලින් යක්ෂයා තමන්ගේ සේනාව එකතු කරන්නේය. එතකොට එතන නිකන් වෙන කතාවක් තියෙනවා. මේක තව කතාවක් වෙනවා. මමත් විශ්වාස කරනවා ඒ දෙක අතර සම්බන්ධයකුත් වගේම අවස්ථා දෙකක්. එකම සම්බන්ධය. ඒ කියන්නේ යුදෙව්වන්ට විරුද්ධව තමයි එදාටත් එන්නේ සටන. මෙදාත් යුදෙව්වන්ට විරුද්ධවයි. නමුත් මෙදා උතුරු දිශාවෙන් සතුරා එනවා. අතන සියලුම කොන් අතරින් ලෝකේ පොළවේ කොන් අතරින් සියලුම තැන් වලින්
යක්ෂයා Tamanගේ සේනාවන් රැස් කරගෙන අවසාන සටනට එනවා. පොදු කාරණය දෙකෙන්ම යුදෙව්වට විරුද්ධව තමයි එන්නේ. හරිද? දැන් මේක අපි උත්තරෙන් එනවා කිව්වම දැනට අපේ ලෝක සිතීම අරන් බැලුවොත් එවැනි ඊශ්‍රායලයට මේ වර්තමාන ඊශ්‍රායලයට විරුද්ධව එන්න පුළුවන් කණ්ඩායම කොහෙන්ද කියලා බැලුවොත් උත්තරෙන් බැලුවොත් රුසියාව තමයි ඉන්නේ. අපි දන්නේ ලෝක සිතීමේ අලුත් රටවල් ඒට අනිදම් නිර්මාණය වෙයිද කියලා. අද වෙනකොට වර්තමානයේ රුසියාව ප්‍රමුඛ බලවත් රාජ්‍යයක්. ඊශ්‍රායලට විරුද්ධව එන්න පුළුවන්. යුරෝපයේ එන්න පුළුවන්. උතුරු දිශාවේ තියෙනවා. ඒ වගේම අපි කතා කරපු මේ ඔය නම් කරපු ගොඩාක් රටවල් අතර තුර්කිය තියෙනවා, ඉරානය තියෙනවා. අපිට දැන් අර අන්තිමට කතා කරන්නේ පාසිවරු. දැන් පාසිවරු කියලා අද අපි කියන්නේ ඉරානයට. පර්සියා ඉරාන. ඊට පස්සේ කුෂ් කියලා කියනවා ඊළඟට. කුෂ් කියන රට ඇවිලා අද ගත්තොත් ඉතියෝපියාව. පුට්ටිවරු ලිබියාව. ගෝමර්සා බෙත් තොගාර්මා. දැන් ඒගොල්ලෝ ඔක්කොම මේ වෙනකොට කළු මූද ළඟ තිබෙන රටවල් දෙකක්. එතකොට රුසියාවේ මොස්කව් නුවර සහ තවත් නගරයක් මේ ලිස්ට් එකේ ඉන්නවා. එතකොට අපිට උපකල්පනය කරන්න පුළුවන් රුසියාව ප්‍රමුඛ මැද පෙරදිග රටවල් සියල්ල එකතු වෙලා තමයි ඊශ්‍රායලට යුද්ධයකට එන්න යන්නේ කියලා. දැන් වර්තමානයේ ආරම්භ බැලුවොත් ඒකේ පසුබිමක් හැදීගෙන එනවා. තේරුණාද? දැන් ලෙබනන් එකට ගැව්වා, හමාස් වලට ගැව්වා, ඉස්බුල්ලා, හමාස්, කුර්දිවරුන්. දැන් සියලුම කණ්ඩායම් වලට ඊශ්‍රායලය තමන්ගේ ප්‍රබල ප්‍රහාරයන් දියත් කරමින් ඉන්නවා. සහ මැද පෙරදිග කලත්තමින් ඉන්නවා. ඉරානයට ඉතා ප්‍රබල පහරක් දීලා තියෙනවා. අර පැත්තේ රුසියාව තවත් යුදෙව් බලකොටුවක් වෙච්ච යුක්‍රේනයත් එක්ක සටන් කරමින් ඉන්නේ. යුක්‍රේනීය ජනාධිපති යුදෙව්වෙක්. සහ යුදෙව් පක්ෂ රටක්. ඒ වගේම ඇමරිකාව යුක්‍රේනයට ඉතා ප්‍රබල ලෙස සහයෝගය දක්වමින් ඉන්නේ. රුසියාවට බැරුව වෙලා තියෙනවා පුංචි යුක්‍රේනය පරදවා තාමත් ඉස්සරහට එන්නේ. ඒකට ප්‍රධානම හේතුව දෙවියන් වහන්සේගේ වෙලාව තාම ඇවිල්ලා නැහැ. යුක්‍රේනය කියන ගේට්ටුව හැරුණොත් රුසියාවට ආයි සතුරෙක් නැහැ පල්ලෙහාට වෙනකන්. උතුරු හමුදාව ඊශ්‍රායලයට වෙනකන් එක රොත්තකට එන්න තමයි තියෙන්නේ. මොකද එයාව නවත්තන්න ආයි කවුරුත් නැහැ. එයාට තියෙන මාතෘකාව යුක්‍රේනය. යුක්‍රේනය කියන ගේට්ටුව හැරගන්න ඕනේ අරයට රුසියාවට මේ පැත්තට එන්න. යුප්‍රටිස් ගඟ හරහා පාවල හමුදාවක් මේවගෙන එන්න. අනිකුත් රාජ්‍යයන් එකට එකතු කරගෙන ඉතාමත්ම ප්‍රබල ගමනක් ඇදෙන්න. එයාගේ උතුරු පැත්ත ඉතා ප්‍රබල සන්ධානයක් ගේන්න. මේ යුක්‍රේනය ඉතාමත්ම ප්‍රබල බාධකයක්. ඉතින් මේ වෙනකොට ඊශ්‍රායලයට පහර ගන්න ඕනේ කියලා කියන රටවල් පවා අනේ රුසියාව එන්නකෝ අපි ළඟට එන්නකෝ කියලා කියන්න පුළුවන්. හැබැයි එන්න බෑ. මේ වෙලාවට එන්න බෑ. ඒගොල්ලන්ට උඩින් ආවට වැඩක් නැහැ. ඊශ්‍රායලට පහර දෙන්න යටින් එන්න ඕනේ. උඩින් ආවිල්ලා ඊශ්‍රායලට පහර ගන්න මේ වෙනකොට බෑ. ඒගොල්ලන්ගේ තාක්ෂණය සහ ඒගොල්ලන්ට උදව් කරන ඉන්න රාජ්‍යයන් ප්‍රබලයි. හමුදාව අපි දන්නවා හමුදාවක් ඇටියට ගත්තොත් ගුවන් හමුදාව ඇමරිකාව ප්‍රබලයි. ඒක චීනයටත් වඩා ඉන්දියාවටත් වඩා ඔවුන් ප්‍රබලයි. ඉතින් ඇමරිකාවේ සහයෝගය ඊශ්‍රායලට අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට මේ වෙලාවේ පාබල හමුදාවක් පල්ලෙයන් අරන් එන එක තමයි එකම විසඳුම. නමුත් ඒකට පාර කපන්න යුක්‍රේනය ඉතා ප්‍රබල බාධකයක්. එතකොට අපිට දැන් පොඩි ඉඟියක් එනවා. දෙවියන් වහන්සේට ඕනේ යුදෙව්වන්ව දිනා ගන්න. ඒ වගේම දෙවියන් වහන්සේ දන්නවා යුදෙව්වන්ව දිනා ගන්න තියෙන එකම ක්‍රමය යුදෙව්වන්ව හිර කරන්න ඕනේ.
යුදෙව්වන්ව අන්ත අසරණ කරන්න ඕනේ. යුදෙව්වන්ට මරණ බය දෙන්න ඕනේ. යුදෙව්වන් Tamanගේ යුද ටැංකි යුද ශක්තිය ගැන මා ලොකුවට පම්පෝරි ගාපු වුන් එක්තරා මොහතකදී අනේ දෙයියනේ අපිට උදව් කරන්න කියනා ධන ගහන තැනටපත් කරන්න ඕනි. අන්න ඒ තැන ඇහැදීම තමයි එසකෙල් 38. දැන් මේ කතාවේ කියන ওই විදිහට ගොග් මාගොන් සහ අනිකුත් මැද පෙරදිග රාජ්‍යයන් එකතු වෙලා එළියට ආවට දෙවියන් වහන්සේ ඊට පැහැදිලි. දෙවියන් වහන්සේ යුද්ධය පටන් ගන්න කලින් යුද්ධයේ තොරතුරු ටික කියනවා. යුද්ධය පටන් ගන්න කලින් රිසල්ට් එක කියනවා. ඒ කියන්නේ ඡන්දේ දාන්න කලින් ඡන්ද රිසල්ට් එක කිව්වා වගේ තමයි මේ සටන සිද්ධ වෙන්නේ. මොකද අතරවෙනි පදය කියනවා මෙන්න මේ මුළු වෙන්නේ මම නුඹ පස්සට හරවා නුඹේ හකුවල කොකු දමා නුඹ සහ කොකු දමා නුඹ සහ නුඹේ මුළු සේනාව අසුන්ද අසුරුවන්ද ඇතුළුව පිටතට ගෙනෙන්නෙමි. ඔවුන් සියල්ලෝම අලංකාර වස්ත්‍ර ඇඳගෙන පලිස් කුඩා පලිස් ඇති මහත් සමූහයක්ව සියල්ලෝම කඩු පාවිච්චි කරන්නව සිටිති. ඔවුන් සමග පාසිවරුද කුෂ්වරුද පුට්ටිවරුද සිටිති. ඔවුන් සියල්ලන්ට පලිස්ත යුද තොප්පිද තිබේ. ගොමර්සා ඔහුගේ සියලු සමුද්‍රාවල් උතුරේ දුරස්ථානවල තොගර්මා වංශයේ සහ ඔවුන්ගේ සියලු සමුද්‍රාවල් යන බොහෝ ජනයෝ නුඹ සමග සිටිති. නුඹ සූදානම් වී එසේය. නුඹ වෙතට රැස්ව සිටින නුඹේ සියලු සමූහයන් සමග සූදානම් කරගෙන ඔවුන්ගේ ප්‍රධානියාව යන්න. බොහෝ දවස් ගිය පසු නුඹ ප්‍රධානකමට පත් වී කඩුවෙන් මිදී තිබෙන දේශයට මතු අවුරුද්දේදී එනවා ඇත. ඒ වැසියෝ බොහෝ ජනයන් අතරින් ඊශ්‍රායල් කඳුවලට රැස් කරනු ලැබුවෝය. ඒවා නිතරම පාළුවක්ව තිබෙන නමුත් ඔවුන් ජනයන් අතරින් ගෙන්වනු ලැබ සියල්ලෝම නිසැකව ඒ වාසය කරති. නුඹ එවිට නුඹ නැගී ඇවිත් කුණාටුවක් මෙන් පැමිණෙනවා ඇත. නුඹ සහ නුඹ සමග නුඹේ සියලු සමුදාවන්ද බොහෝ ජනයන්ද දේශය වසා ගැනීමට වලාකුලක් මෙන් සිටිනවා ඇත. ස්වාමියෝ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක. ඒ කාලයේදී නුඹේ සිතට කාරණා පහළව නුඹ නපුරු යෝජනාවක් කරගෙන කතා කොට මම පවුරු රහිත ගම් ඇති දේශයට විරුද්ධව නැගී ගොස් නිශ්චලකමින් සිට නිසැකවම වාසය කරන අය ළඟට පැමිණෙන්නෙමි. ඔවුන් සියල්ලම පවුරු නැතුව වාසය කරති. ඔවුන්ට අඟුල්ද දොරවල්ද නැතයි කියනවා ඇත. මොනවද කියන්නේ? අර පැත්තෙන් ඒ අමුදාව ඇවිල්ලා කියනවලු ඊශ්‍රායල් දේශය ගැන බලලා කියනවලු අඩේ මේක මාර නගරයන්නේ. කිසි පවුරක් නැහැ, බලකොටු නැහැ, දොරවල් නැහැ. මේගොල්ලෝ හරි විවෘත අය. පාලු කරේනේ, කාන්තාරේනේ අල්ලගත්තේ. ඒගොල්ලන්ට මුකුත් නැහැ. ෂා නියමයිනේ නිකන් මාච් කරගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ එනවලු. එනකොට කියනවලු අඩේ මේක පාලු තැන්. දැන් නම් මිනිස්සු පිරිලා. ඇයි මිනිස්සු පිරිලා කියන්නේ දන්නවද? ඊශ්‍රායලය අන්තිම කාලයේදී සියලුම දේශවල ඉන්න ඊශ්‍රායල් වරුන් ඊශ්‍රායල් දේශයට පැමිණෙනවා. දැන් අද මේ වෙනකොට ඉස්බුල්ලා කියලා තියෙනවා. ලෝකේ කොයි රටක හිටියත් යුදෙව්වන් අපි එලවන් ගිහලා හරි ගහනවා. එතකොට දැන් යුදෙව්වෝ මොකද කියන්නේ? ලංකාවේ ඉන්නවට වඩා ඒගොල්ලෝ ආරක්ෂිතයි කොහෙද? ඒගොල්ලන්ගේ රට. දැන් ඇමරිකාවේ ඉන්න යුදෙව්වෝ හිතනවා ඇති අනේ ඇමරිකාවට අපේ ආරක්ෂාව දෙන්න බෑ. අපිට උඩින් ගැව්වත් යටින් ගැව්වත් අපේ රටේ තමයි අපිට ආරක්ෂාව තියෙන්නේ. අපි යන් අපේ රටේ. දැන් ඒකත් අනාගත වාක්‍යයක්. මොකද දෙවියන් වහන්සේ කියනවා උනාසට ඕනේ ගැලවීම දෙන්නනේ. ඇමරිකාවේ ඉඳලා යුදෙව්වෝ ගැලවීම ලබන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ ඇස් දෙකෙන්ම ඒගොල්ලන්ට මරණ බය එනවා දකින්න ඕනේ. ඒගොල්ලෝ බේරෙනවා දකින්න ඕනේ. ඒක දකින්න නම් ටීවී එකේ දැකලා බෑ. අම්මෝ අපේ නෑ එතන ලයිව් පෙන්වන්න බෑ. යුදෙව්වෝ එතන ඉන්ට යනවා. යුදෙව්වෝ හරියට නිකන් රතු මූදක් ළඟ ඉන්නවා වගේ අසරණ වෙන්න යනවා. හාස්කමකින් පමණමයි බේරෙන්නේ වෙන ක්‍රමයකින් බේරෙන්නේ නැහැ කියන තැනට වත් කරනු ලබනවා. දැන් ඒ නාට්‍ය පටන් අරන් තියෙන්නේ. මේ වෙනකොට ඊශ්‍රායලය අනිකුත් සියලුම රාජ්‍යයන් කෝප කරවමින් ඉන්නේ. ඉස්බුල්ලාද ගාමාස්ද නිකන් අර භූමිතල වැටිච්ච ගැරන්ඩියෝ වගේ. වෙඩි වැදිච්ච ඌරෝ වගේ. ආ ඊශ්‍රායල් කාර්යකේම අමුණොත් එම කෑලි කරලා දානවා. ඒ තරම් කේන්තියක්.
ඒගොල්ලෝ තුල දැන් ඇති වෙමින් තිබෙනවා. අනිත් පැත්තට ඊශ්‍රායල් මුරණ්ඩු කතා කියන්නේ. මුරණ්ඩුකට අපිව සිතීමෙන් අයින් කරන්න මැරිලා එන්න ඕනේ. අපි පුංචි රාජ්‍යයක්. නමුත් අපි බලවන්තෝ. අපිත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා. මාතක තියාගන්න. අපි ආබ්‍රාම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දරුවෝ. දැන් ඒගොල්ලෝ පම්පොරි ගන්නවා. දෙවියන් වහන්සේට මේක කතාවක්වත් වැඩක් නැහැ. දෙවියන් වහන්සේට කියන්න ඕනේ ඒගොල්ලෝ කියන්න ඕනේ අපි යේසුස් වහන්සේගේ දරුවෝ. ආබ්‍රාම්ගේ ඊසාක්ගේ යාකොබ්ගේ දරුවෝ කියලා ඉවර වෙන්න බෑ. බයිබලයේ දරුවෝ කියලා ඉවර වෙන්න බෑ. ඒගොල්ලෝ පිළිගන්න ඕනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ පාපය ගත්තා. උන්වහන්සේ කුරුසියේ මැරුණා. තුන්වෙනි දින නැගිට්ටා. දැන් අපි උන්වහන්සේගේ දරුවෝ. අපේ තාත්තලා යේසුස්ව කුරුසිපත් කළා. ඒක දන්නේ නැතුව. නමුත් අපි සමාව ඉල්ලනවා. ස්වාමිනී සමාව වෙන්න කියලා. අන්න එතනට ඊශ්‍රායල් පත්වීම තමයි ලෝකේ කෙලවර. ලෝකේ කෙලවර. දැන් ඒ නිසා තමයි ඊශ්‍රායල් යුද්ධයක් එන හැම වතාවකම මිනිසුන්ට කතාවක් එනවා මේක තමයි ලෝකේ කෙලවර. මේ තමයි මේ එළිදරව් පොතේ සටන. මොකද ඊශ්‍රායල් ගැලවීම ලැබීමට පස්සේ ආයි මේ ලෝකේ එජෙන්ඩා නැහැ. එජෙන්ඩාස් නැහැ. සියලුම ජාතීන් ගැලවීම ලබනවා. නමුත් ගැලවීම ලබලපු නැති ජාතිය දැන් කවුද දන්නවද? දෙවියන් වහන්සේ පැමිණියේම ඒ ජාතියෙන්නේ. ගිවිසුම ගැව්වෙත් ඒගොල්ලොත් එක්ක. අද ඒගොල්ලෝ විතරයි ගැලවීම ලබලා නැත්තේ. අනිත් ඔක්කොම ගැලවීම ලබනවා. අනිත් ඔක්කොම ගැලවීම. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ එසකියල් දිවස්වරයට කියන්නේ ඒගොල්ලෝ එනවා. ලොකු සමුදාවක් එනවා. සංඛ්‍යාවකින් එනවා. බිම දිගේ එනවා, කඩුව අරගෙන එනවා, කිනිස් අරගෙන එනවා, යුද ටැංකිය අරගෙන එනවා, බරපතල විනාශයක් කරන්නට එනවා. දැන් එන්නේ නම් කොහමද දන්නවද? ඉස්බුල්ලා කියන්නේ කොහමද? සිටිය මිනිත්තු 5 කරනවා. තුර්කි ඔව් අයින් කරනවා. ඉරානය අයින් කරනවා නෙවෙයි වල්ලනවා. දැන් ඔක්කොමලා එතකොට එන්නේ කොහමද? අම්මා මාර නිකන් පය වෙලා එන්නේ. අඩෝ කියලා එන්නේ. දැන් ඒගොල්ලෝ එන්නේ ආයි නවත්තන්න බෑ කාටවත්. කිසිවෙකුට නවත්තන්න බෑ. කිසිවෙකුට නවත්තන්න බෑ. ඒගොල්ලෝ එනවාමයි. දැන් ඊළඟ කතාව ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව. දැන් අපි 13 වන පදයට ගියොත් එසකියල් 38:13 ෂෙබාවරු සහ දෙදාන්වරුද තර්ෂිසි වෙලෙන්දෝද එයි සියලු තරුණ සිංහයෝද නුඹට කතා කොට නුඹ කොල්ල කන්නට ආයේද නුඹේ සේනාව නුඹ රැස් කරගත්තේ සම්පත් උදුරමින් රන් රිදි රැගෙන සිව්පාවුන්ද සම්පත්ද අල්ලා බොහෝ කොල්ල ලබාගෙන යන පිණිසදයි අසන්නා වූ. දැන් 13 වෙනි පදේ පොඩි වෙනසක් තියෙනවා. ඒ ඔක්කොම එනකොට අර අමුදාව එනකොට ඊශ්‍රායලටත් කතා කරන්න ශක්තිය නැතිකොට කොයිද යන කණ්ඩායමක් ඒ අමුදාවට විරුද්ධව කතා කරනවා. ඒ කතා කරන දැන් එතන අපිට ගොඩාක් අයගේ තර්කය වන්නේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ කණ්ඩායම ෂෙබාවරු සහ දේදන්වරු තර්ෂිසි වෙලෙන්දෝ කියලා කියන්නේ ඔබට මතක ඇති මම දවසක් කළා තර්ෂිස් කියන්නේ ශ්‍රී ලංකාව කියලා. හරිද? දැන් ඒක නම් ඇත්ත. අනික තර්ෂීසි තරුණ සිංහයෝද. දැන් අපිට කියන්නේ සිංහයෝ කියලානේ. සිංහ පැටවු කියලානේ කියන්නේ. අපේ ජාතික කොඩියත් සිංහයා. හරිද? යූදායේ සිංහයා තමයි ඊශ්‍රායලයේ නිර්නාමික යූදාට. ගොඩාක් අයගේ ආකියොලොජිකල් එවිඩන්ස් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඊශ්‍රායල් ගෝත්‍ර වලින් යුදා ගෝත්‍රය ලංකාවේ සිටියයි කියන එක ගොඩාක් අය පිළිගන්නවා. ඒක කිතුණු මේ හිස්ටෝරියන්ස්ලා විතරක් නෙවෙයි. non ක්‍රිස්ටියන් හිස්ටෝරියන්ස්ලා පවා දැන් ඒක සනාථ කරනවා. ඈත අතීතයේ සිට ඊශ්‍රායලය සහ ලංකාවත් එක්ක වෙළඳ ගනුදෙනු සිදු වී ඇති බව සහ යුදා ගෝත්‍රය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පදිංචි වී සිටි බව යූදායි සිංහයා යන විරුද්ධාවලිය ලංකාවට නැකම එන්න ඊශ්‍රායල් රටටත් යූදා රාජ්‍යයේ කොඩියත් සිංහෙක්. යූදා ගෝත්‍රයේ කොඩියත් සිංහෙක්. ඒ සිංහයාට ලංව සිටින සිංහ රූපයක් තමයි අපේ මුල් සිංහ කොඩිය. ඒ සිංහයයි මේ සිංහයයි එකට ගත්තොත් එimhe දෙන්නම එකයි.
එතකොට ගොඩාක් සාක්ෂි තියෙනවා ශ්‍රී ලංකාව ඊශ්‍රායල් සම්බන්ධකමක් එක්ක ගියා කියලා. එතකොට මෙතන කියනවා තාර්ෂීසි වෙලෙන්දු සිංහයෝ කිව්වලු ඔයක කතයා ඔය වැඩේ කරන්න එපා. ඔය ඔක්කොමලා ඇවිල්ලා ඔය ඊශ්‍රායලේ මරන්න නැති කරන්න ඒ වගේ ඒ වෙලේදී ඒ වගේ කොන්දක් එක්ක කතා කරන්න පුළුවන් රාජ්‍ය නායකයෝ පොඩ්ඩයි ඉන්නේ. ඒකෙනු තාර්ෂීසි වෙලෙන්දු කියලා කියනවා. දැන් පොඩ්ඩක් මේ මෑත මේ ඊයේ පෙරේදා වෙච්ච සිද්ධියත් එක්ක බැලුවම ශ්‍රී ලංකාව අපිට තානාධිපති කාර්යාලයක් නැහැ. අපි මෙතෙක්කල් පලස්තීන හිතවාදී. ඒක තමයි ඇත්ත. දේශපාලකයෝ ඔක්කොම ලංකාවේ පිලිස්තීන හිතවාදී. මුස්ලිම් ඡන්ද උදෙසා. ඇන්ටි ඊශ්‍රායල්. නමුත් ඔබ දන්නවද ඊයේ පෙරේදා ශ්‍රී ලංකා හමුදාව සහ ශ්‍රී ලාංකිකයෝ හැමෝම ඊශ්‍රායල් උදෙසා නැගී සිටියා. ඒ බිල්ඩින් එක රැක ගන්න ඒගොල්ලන්ට කිසි අනතුරක් සිදු නොවිය යුතුයි කියලා කියන්න. එහෙම බෑ අපි ඒගොල්ලන්ව කිසිදාක මුකුත් වෙන්න දෙන්නේ නැහැ කියලා කියන්න. රාජ්‍ය මට්ටමින් ශ්‍රී ලංකාව ආවා. සහ මේ වෙලාවේදී මේ පවතින රජය පූටින් ප්‍රමුඛ රුසියාව සමග තියෙන සම්බන්ධකමට එච්චර කැමති නැහැ. ඉන්දියාවත් එක්කත් එච්චර ගනුදෙනු කරන්න කැමති නැහැ මේගොල්ලෝ. හැබැයි මේගොල්ලෝ ඇමරිකාවත් එක්ක ඉතාමත්ම ඉහළ සම්බන්ධකමක් තියාගෙන යනවා. එතකොට පවතින ශ්‍රී ලාංකික ආණ්ඩුව චීන පක්ෂග්‍රාහී ආණ්ඩුවකුත් නෙවෙයි, ඉන්දියාවට පක්ෂ ආණ්ඩුවකුත් නෙවෙයි. නමුත් ඇමරිකන්ට ලැබි ආණ්ඩුව. එතනත් සිද්ධියක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඊශ්‍රායල් පක්ෂව සමයි ඒනම් ඒ සම්බන්ධකම යන්න තියෙන්නේ. එතකොට ලංකාව තුල පවා තාර්ෂීසි පවා වෙනසක් සිද්ධ වෙමින් යනවා. ඊශ්‍රායලය පිළි නොගන්නා රාජ්‍යයක් ඇටියට නෙවෙයි ඊශ්‍රායලය පිළිගන්නා රාජ්‍යයක් බවට තාර්ෂිස් පරිවර්තනය වෙමින් යනවා. සහ ශ්‍රී ලංකාවට ව්‍යාපාරිකයන්ට ඉතා ප්‍රබල ස්ථානයක් නැවත මතුවෙමින් යනවා. ඒකත් පුංචි ඉඟියක් අපි හිතනවටත් පතනවටත් වඩා වේගෙන් යේසුස් වහන්සේගේ ඊම අත ළඟයි කියලා. එතකොට මේ ඔක්කොමත් එක්ක බලනකොට මොකද්ද එකක් තියෙන්නේ? මොකද්ද එකක් තියෙන්නේ? පවතින ජනාධිපතිතුමා පවා ඉතා ප්‍රබල මේ අර කොන්ද කෙලින් තියලා කතා කරන්න පුළුවන් කෙනෙක් කියලානේ අපි කියන්නේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් එවැනි කෙනෙක් යටතේ නම් මේ රාජ්‍ය පවතින්නේ. එයත් ඒ වෙලාවේදී කියාවි. මේ රුසියාව නෙවෙයි කවුරු වුණත් ඔය කරන්නේ බලු වැඩක්. වර්තමානයේදී නම් එහෙම දෙයක් සිද්ධ විය හැකියි කියලා උපකල්පනය කරන්න පුළුවන්. කොහොමද ලංකාව වෙනස් වෙලා තියෙන විදිහට? මේ පුංචි වෙලාවකට දෙවියන් වහන්සේ සියලුම රාජ්‍යයන් සොලවනවා. සියලුම දේවල් සකස් කරන්නේ මොකටද දන්නවද? යුදෙව්වරුන්ගේ ගැලවීම උදෙසා. දෙවියන් වහන්සේගේ හදවතේ තියෙන ලොකු තුවාලයක් ඒක. ගැලවීම කාටද දන්නවද? යුදෙව්වන්ට ඕනේ. ඒගොල්ලෝ පිළිගන්න ඕනේ යේසුස් ක්‍රිස්තුස් කියලා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ඒකට. දැන් 15 වන පදයේ ඉඳලා උතුරේ දුරස්ථානවල තිබෙන නුඹේ ස්ථානයේ සිට නුඹසා නුඹ සමග බොහෝ ජනයන් අසුන් පිට සියල්ලම නැගී මහත් සමූහයක්ව බලවත් සේනාවක්ව එනවා ඇත. නුඹ දේශයේ වසා ගැනීමට වලාකුලක් මෙන් මගේ සෙනග වූ ඊශ්‍රායලට විරුද්ධව නැගී එනවා ඇත. එය මතු දවස්වලදී සිදුවන්නේය. එම්බා ගොග් මා ශුද්ධ බව නුඹ කර්ණ කොටගෙන ජාතින්ගේ ඇස්වලට පෙනෙන කල ඔවුන් මා ඇඳින ගන්නා පිණිස මම නුඹ මගේ දේශයට විරුද්ධව පමුණුවන්නෙමි. අන්න ඕක තමයි තේමාව. ඇයිද මේ මෙච්චර ලොකු දෙයක් වෙන්නේ කියලා දෙවියන් වහන්සේ අරිස් අපිට නම් සුද්ධ සිංහලෙන් කියන්නේ. මොනවද කියන්නේ? එම්බා ගොග් මා ශුද්ධ බව නුඹ කර්ණ කොටගෙන ඊශ්‍රායල් තේරුම් ගන්නවලු මම ශුද්ධ දෙවි කෙනෙක් කියලා. කවුරු කර්ණ කොටගෙන දන්නවද?
ඊශ්‍රායෙල් සතුරන් නිසා. ඊශ්‍රායෙල් සතුරන් නිසා. නුඹ කරන කොටගෙන 15 වෙනි පදය 16 වෙනි පදය. ඉතාමත්ම පැහැදිලි. නුඹ කරන කොටගෙන ජාතින්ගේ ඇස් වලට පෙනෙන කල ඔවුන් මා ඇඳින ගන්නා පිණිස මම නුඹ මගේ දේශයට විරුද්ධව පමුණුවන්නෙමි. එතකොට සතුරාව කට ළඟටම ගේන්නේ කවුද දන්නවද? දෙවියන් වහන්සේ. ඒගොල්ලන්ගේ මුරණ්ඩු නෙවෙයි. ඒගොල්ලන් හරි දැන් ගාමු. දැන් තමයි වෙලාව කියලා වෙලාව කියන්නේ කවුද දන්නවද? එතකොට තමයි යුක්‍රේන් ගේට්ටුව හැරෙන්නේ. එතකොට තමයි යුප්‍රටිස් ගඟ හිඳෙන්නේ. එතකොට තමයි චීනයයි සෝවියට් රුසියාවයි මිත්‍ර වෙන්නේ. එතකොට තමයි ඇමරිකාව ඊශ්‍රායෙල් ඉන්දියාව වැනි රාජ්‍යයන් එක කඳවුරක් වෙන්නේ. එක දේවල් ගොඩක් සිද්ධ වෙමින් තියෙනවා පොඩ. නමුත් ටයිමින් එක කාගේද දන්නවද? දෙවියන් වහන්සේගේ. දෙවියන් වහන්සේ තමයි කියන්නේ මමයි ගෙනෙන්නේ ඊශ්‍රායෙල් වට කරන හමුදාව. සංඛ්‍යා අසංඛ්‍යා මිලියන බිලියන ට්‍රිලියන වලින් මම තමයි ගේන්නේ. වෙන කවුරුත් ගේන්නේ. ඇයිද දන්නවද? කාරණා දෙකක්. මා ශුද්ධ දෙවි කෙනෙක් කියලා ඊශ්‍රායෙල් දැනගන්නා පිණිස මම කවුදයි කියලා ඊශ්‍රායෙල් මාව හඳුනා ගන්න. තාම ඒගොල්ලෝ මාව දන්නේ නැහැ. මම ඒගොල්ලන්ව දැනගත්තට මම ඒගොල්ලන්ට පොරොන්දු දුන්නාට මම ආබ්‍රහම්ව දන්නවා, ඊසක්ව දන්නවා, යාකෝබව දන්නවා. ඒ වුණාට ඊට පස්සේ ආපු අය මාව දන්නේ නැහැ. මගෙත් එක්ක සම්බන්ධකම් ලැබුවේ නැහැ. ඒගොල්ලෝ වෙන පාරේ ගියා. නමුත් මේ සිද්ධියෙන් පස්සේ ඒගොල්ලෝ තේරුම් ගන්නවා මම කවුද. ඒකට තමයි දෙවියන් වහන්සේට ඕනේ. එච්චරයි දෙවියන් වහන්සේට ඕනේ. ඒ සිද්ධිය තමයි අපි දන්නේ නැහැ. මේ වෙනකොට සිද්ධ වෙමින් තිබෙනවා. මේ වෙනකොට සිද්ධ වෙමින් තිබෙනවා. හරිද? 17 වන පදය. ස්වාමීන් දෙවියන් වහන්සේ මෙසේ කියනසේක. ඊශ්‍රායෙල් වරුන්ට විරුද්ධව නුඹ පමුණුවන්නෙමි කියා. පුරාණ කාලේ අවුරුදු වල අනාගත වාක්‍ය කිව්වා වූ මගේ දාසයන් වූ ඊශ්‍රායෙල් අනාගත වතුරුන් ලවා මා ඒ දවස්වල කිව්වේ නුඹ ගැන නොවේද? දෙවියන් වහන්සේ කියනවා. ස්වාමීන් දෙවියන් වහන්සේ මෙසේ කියන 17 නැවත ඊශ්‍රායෙල් වරුන්ට විරුද්ධව නුඹ පමුණුවන්නේ මී කියා. පුරාණ කාලයේ අවුරුදු වල අනාගත වාක්‍ය කීවා වූ මගේ දාසයන් වූ ඊශ්‍රායෙල් අනාගත වතුරුන් ලවා මා ඒ දවස්වල කියුවේ නුඹ ගැන නොවේද? 18 ගොග් ඊශ්‍රායෙල් රටට විරුද්ධ වෙන ඒ කාලයේදී මගේ උදහස මගේ මූණේ ඇවිලෙනවා ඇතැයි ස්වාමියෝ දෙවියන් වහන්සේ කියනසේක. මක් නිසාද? මාගේ කෝපයෙන්ද මාගේ උදහස් ගින්නෙන්ද මෙසේ කියමි. සැබවින්ම ඒ කාලයේදී ඊශ්‍රායෙල් රටේ මහත් කම්පාවක් වන්නේය. මූදේ මත්ස්‍යයෝද ආකාශයේ පක්ෂියෝද වනයේ මෘගයෝද භූමියේ බඩගා යන සියලුම සත්වයෝද භූමියේ මතු පිට සිටින සියලු මිනිස්යෝද මා ඉදිරියේ වෙවුලන්නෝය. කඳු එලා දමනු ලබන්නට උස්තැන් වැටෙන්නට සියලු පවුරු බිම වැටෙන්නට යෙදෙනව ඇත. මගේ සියලු කඳු පිට ඔහුට විරුද්ධව පැමිණෙන්නට කඩුවට අඬගසන්නෙමි. ස්වාමියෝ දෙවියන් වහන්සේ කියනසේක. එක මිනිසයාගේ කඩුව ඔහුගේ සහෝදරයාට විරුද්ධ වන්නේය. මම වසංගතයෙන්ද ලෙයින්ද ඔහු සමග විනිශ්චයට පැමිණ ඔහු සහ ඔහුගේ සමුද්‍රාවන්ද ඔවුන් සමග සිටින බෝ ජනයන්ටද පිටට ජල ධාරාවක් සහ මහත් ගල් වර්ෂාවක්ද ගිනිද ගෙන්දගම්ද වස්සන්නෙමි. මෙසේ මා උතුම් ශුද්ධව සිටින බව පෙන්වා මා ස්වාමින් වහන්සේ බව බෝ ජාතින් දැනගන්නා පිණිස ඔවුන් ඉදිරියේ ප්‍රකාශ වන්නෙමි. කොහොමද වැඩේ දෙවියන් වහන්සේ? දෙවියන් වහන්සේ කියනවා මමයි ඒගොල්ලෝ ගෙන්නවන්නේ. හැබැයි ඒගොල්ලෝ ඊශ්‍රායෙල්ට එක බැලිස්ටික් මිසයිල් එකක් දාන්නේ ළඟටම ඇවිල්ලා. ඔන්න මෙන්න අඩි 2යි තව ඇතුල් වෙන්නේ. නමුත් එක්කෙනෙකුටවත් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. මම ඊශ්‍රායෙල් ඔල්ලනවා. භූමිය ඔල්ලනවා. කඳු වැටෙනවා. එල් වැටෙනවා. ගල් වර්ෂා එනවා. ගෙන්දගම් එනවා. ගිනි වර්ෂා එනවා. මිනිසු කොටා ගන්නවා. දුවනවා. මැරෙනවා. ලතෝනි කීමක් එනවා. පිස්සු හැදෙනවා. කාටවත් මුකුත් කරන්න වෙන්නේ නැහැ. මල කඳන් පමණක් ඉතුරු කරමු ලබන. ඊශ්‍රායෙල් මේක බලාගෙන ඉන්නේ. ඊශ්‍රායෙල් මිනිස්සු බලාගෙන ඉන්නවා අඩේ අපි මැරෙන්න ගියේ. අන්තිම බත් එක පුතේ අද එට උදේ එළි වෙනකොට අපි නැහැ කියලා තමයි අම්මලා නින්දට යන්නේ.
අපි වට කරලා තියෙන්නේ. අපි ඉවරයි. ඇමරිකාවත් අපෙන් අයින් වෙලා ඉන්නේ. කාටවත් අපි ළඟට එන්න බෑ. ආවත් ඒ රාජ්‍යයන් මරණවා කියලා ඒගොල්ලෝ අනතුරුදාන් වල තියෙන්නේ. කිසිවෙකු එන්න එපා. ලං වෙන්නත් එපා. ඉතිහාසයෙන් සිටියමින් අයින් කරනවා කියලා තමයි ඇවිල්ලා ඉන්නේ. යටත් වෙයල්ලා නැත්තම් මරණවා කියලා වෝනින් එකක් දීලා තියෙන්නේ. ඊශ්‍රායල් ඇවිල්ලා වෙවුලමින් ඉන්නකොට කිසිදා කිසි කලක කිසි මොහතක නොසිතූ දෙයක් ස්වර්ගයේ සිට දෙවියන් වහන්සේ කරන. එය තමයි ඊශ්‍රායල් වරුන්ගේ අන්තිම chance එක යේසුස් වහන්සේව පිළිගන්න. ඒක වැඩ කරනවා උන් පිළිගන්න. උන් පස්සඟ පීටුව නම දිනවා ස්වාමින් වහන්සේ බලවත් කියලා උන් කියන්නට යද. ඔබ දන්නවද මේ කතාව සිද්ධ වෙන්න කලින් ඔසවා ගැනීම වෙනවා. හරිද? ටයිමින් එක මම කියන්නේ. ඔසවා ගැනීම වෙනවා. ඊට පස්සේ මේ සියලුම රාජ්‍ය ඊශ්‍රායල් එක්ක ගිවිසුමක් ගන්නවා. අවුරුදු 7ක ගිවිසුමක් අපි කියනවා පීඩා කාලය කියලා. අවුරුදු 3මාර වෙනකොට ඕන් ජෙරුසලම් මාලිගාව හදන්න සියලුම රාජ්‍යයන් උදව් කරනවා. නමුත් 3මාරේදී ඒ ගිවිසුම කැඩෙනවා. අන්තක්‍රිස්තුස් ඒ ගිවිසුම කඩනවා. ඊශ්‍රායල් තේරුම් ගන්නවා මේ ඉන්නේ අන්තක්‍රිස්තුස් කියලා. ඊට පස්සේ මේක මේ සිද්ධිය තේරුම් ගත්තට පස්සේ දරුණු පීඩා කාලයකට යනවා. ඒ දරුණු පීඩා කාලයේදී ඔසවා ගැනීම ඉවරයිනේ. යුදෙව්වෝ ඔසවා ගැනීමට ලක් වෙන්නේ නැහැ. මොකද යුදෙව්වෝ මනාලිය වෙන්න සුදුසුකම් නැහැ. ඒගොල්ලෝ යේසුස්ව පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ යේසුස්ව පිළිගන්නේ පීඩා කාලයේදී. පීඩාවේදී උන්ව වට කරනු ලබන මොහොතේදී සමූල ඝාතනය කිරීමට ඔන්න මෙන්න තියෙන වෙලාවේදී ජෙරුසලම් මාලිගාව හදාගෙන ගිහිල්ලා මගදී වංචනික ලෙස අන්තක්‍රිස්තුස් විසින් රවටනු ලැබු මොහොතේදී පෙරලා වුන් ප්‍රහාර එල්ල කිරීමට ලෑස්ති වෙද්දී මේ ඔක්කොම දේවල් යුදෙව්වන්ට තමයි වෙන්නේ. හරිද? යුදෙව්වන්ට. නමුත් යුදෙව්වෝ ගැලවීම ලබන. කොහොමද? ඔවුන්ගේ හසරණ භාවය. ඔවුන්ගේ පරාජය. ඔවුන් Taman සතු කරගන්න. නමුත් දෙවියන් වහන්සේ කියනවා ඔයාලා පරදින රාජ්‍යයක් නෙවෙයි. ඔගොල්ලෝ දිනන රාජ්‍ය. නමුත් කාගේ බලයෙන්ද දන්නවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ. අන්න එදාට තමයි අපි කියන ලෝකයේ අවසානය එන්නට නියමිත. දැන් මේ කතාව අපි මේව දැනගත්තොත් ඒත් මදි. දැනගත්තා කියලා අපිට විශේෂ දෙයක් නැහැ. අපි ආන්න ඕනේ ප්‍රශ්නේ මොකක්ද දන්නවද? දැන් ඒ යුදෙව්වන්ගේ කතාවනේ. යුදෙව්වන්ගේ ගැලවීම ගැන තමයි ඒ තියෙන්නේ. අපිට ඒකත් එක්ක ලොකු ගනුදෙනුවක් නැහැ. යුදෙව්වන්ව ගලවා ගැනීමේ එසකියල් 38 කතාව තමයි ඒක. නමුත් ඒක යුදෙව්වන් කොහොම හරි දෙවෙනස ගලව ගන්නවා. ඒක මේ ඔරිජිනල් ඔලිව ගහට ගැලවීම නැතුව වල් ඔලිව ගහට බත් කරපු ගහට ගැලවීම දුන්නා කියලා ඒක අසාධාරණයිනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබ සහ මම තේරුම් ගන්න ඕනේ ඔය රැප්චර් එක ඔසවා ගැනීම මේකට කලින් වෙන්නේ. ආසන්නම මේක වෙන්න පුළුවන් අන්තක්‍රිස්තුස්ගේ පැමිණීම සහ මේ ගිවිසුම. ඒ කියන්නේ ගිවිසුම කියලා කියන්නේ මම මෙන්න මේකට. ඒ කියන්නේ ඊශ්‍රායල් ගාගෙන යනවනේ ඔක්කොටම. ගාලා මෙල්ල කරන්නම බෑ. ආයි ඒගොල්ලන්ව මෙලෝ කෙනෙකුට මෙල්ල කරන්න බෑ. එතකොට මුළු ලෝකෙම ඇවිල්ලා මේගොල්ලන්ව රවටනවා ඊශ්‍රායල්ව. හරි cool down. ඔයගොල්ලන්ව රාජ්‍යයක් තමයි. මුස්ලිම් අයත් කියන්නේ රාජ්‍යයක්. හමාස් කියන්නේ රාජ්‍යයක්. ඉස්බුල්ලා කියන්නේ මේගොල්ලොත් රාජ්‍යයක්. ඔව් පිළිගන්න. බොරු ගිවිසුමකට ඊශ්‍රායල්ව ගේන. ඒ විතරක් නෙවෙයි. හරි. ඔයගොල්ලන්ගේ ආගම අනුව, ඔයගොල්ලන්ගේ රාජ්‍ය අනුව, ඔයගොල්ලන්ගේ සිද්ධ ස්ථානය අදා ගන්න. ඒ ගිවිසුම ගහන්න සලස්වනවා. ඊශ්‍රායලුත් ඒකට රැවටෙනවා. අනේ යේසුස් දැන් තමයි ඇවිල්ලා ඉන්නේ. අන්තක්‍රිස්තුස්ට තමයි යේසුස් කියලා කියන්නේ. අපිව ගලව ගන්න මෙසියස් ඇවිල්ලා. අපේ වහල්කම නැති කරන්න මෙසියස් ඇවිල්ලා. ජෙරුසලම් මාලිගාව අපිට නැවත අදලා දෙන්න මෙසියස් ඇවිල්ලා. කානාන් දේශයේ නැවත අපේ සතුයි. ඒක ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ දුන්න කානාන් ඔරිජිනල් සිටියම දැන් අපිට දෙන්න කෙනෙක් ඇවිල්ලා. මෙසියස් කියලා ගිවිසුම ගන්න එතන. එතනදී ඒගොල්ලෝ කියනවා හරි. අදින් පස්සේ අපි ගන්නෑ. ඉස්බුල්ලා හමාස් කාටවත් ගන්නෑ. අපිට දෙන්න ඒ දේවල් දෙනවනේ ඔයගොල්ලෝ.
ඕකේ well done. දැන් වෝ එක ඉවරයි. ඉතින් ඒගොල්ලෝ ඔක්කොමලා යුද උපකරණ ගැන හිතන්නේ නැහැ. අරක ජෙරුසලම ගැන හිතන්නේ. ඒගොල්ලෝ ජෙරුසලම ගැන හිතද්දී අරගොල්ලෝ මොනවා ගැන හිතන්නේ? ඊටපිය උඹලා ජෙරුසලම හදාගෙන ඵලයන්කෝ කපරාදු කරගෙන ඵලයන්කෝ මේ පැත්තෙන් යුද ටැංකිද යුද උපකරණද සියලු දෙනාම සංවිධාන වෙන්න. දැන් මේකනම් givisumට පසුබිම ඔබ මම හිතන්න ඕනේ නේද? ඒක කොච්චර ළඟට ඇවිලාද? මේ මුරණ්ඩු ඊශ්‍රායල් මේ යන වේගයට හැමෝටම ඊශ්‍රායල්ව නවත්ත ගන්නම වෙනවා. ඇමරිකාවටවත් කීකරු නෑනේ ඊශ්‍රායල්. ගන්න එපා කිව්වත් ගහනවා. නෑ මේ වෙලාවේදී ඉරානයට පොඩ්ඩක් ගහන්න නැතුව පොඩ්ඩක් කූල් ඩවුන් නෑ. ඒගොල්ලෝ ගැවුවන අපිත් ගහනවා. ගාලා තමයි නවත්තන්නේ. ඒට අනිත් අය ගැවුවොත් ගාලා තමයි නවත්තන්නේ. තේරෙනවද? මෙයාලව නවත්තන්න නම් ගිවිසුමක් ගන්නම වෙනවා. එහෙම බැලුවොත් එම අපි මේ කියන බයිබලයේ කතන්දරේට මම දන්නේ නැහැ. ගොඩාක් ආසන්නයි. දැන් අපි සූදානම්. අපේ සූදානම කොහමද? අපේ සූදානම තමයි අපි යේසුස් අපි යුදෙව්වන්ට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි යේසුස් වහන්සේව පිළි අරගෙන ගැලවීම ලබලා නමුත් අපේ ගැලවීම අපි ආරක්ෂා කරගන්න. අපි ඊට මැරෙන්න පුළුවන්. අද මැරෙන්න පුළුවන්. නමුත් අද හෝ ඊට අපි මැරෙනවා නම් ඒ මැරෙනකොට අපි ධර්මිෂ්ඨව මැරෙන්න ඕනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාපය වෙනුවෙන් මැරුණ බව අපේ අධර්මිෂ්ඨ වස්ත්‍රය උන්වහන්සේ අරගෙන උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වස්ත්‍රය මට දුන්න බව මම ඒ ධර්මිෂ්ඨකම වස්ත්‍රය පැළඳගෙන කැලල් නැතුව යේසුස්ගේ කල්වාරි ලේ වලින් මාව දිනපතා සෝදිසි කරමින් සෝදමින් මා යේසුස් වහන්සේත් එක්ක ජීවත් වුණ බව නිසකසිතකින් අදහා මම මැරෙන්න ඕන. ඒක තමයි මගේ රැප්චර් එක. මගේ රැප්චර් එක ඒක. ජීවතුන් අතරේ ඉන්නකොට මැරුණොත් මේ රැප්චර් එක ආවොත් ඒ වෙලේ යන්න ඕනේ. ඊට කලින් මම මැරුණොත් මගේ රැප්චර් එක වෙන්නේ මම මැරෙන මොහොතේ මා දෙවියන් වහන්සේත් එක්ක තබා තිබෙන නිවැරදි සම්බන්ධකම. එතකොට තමයි මම ඔසවා ගන්න වෙන්නේ. ඒතර මම ඊට කලින් මැරුණොත් මාව රැප්චර් එකේදී ඔසවාගෙන යනවා. එතකොට කිතුණු ඔබටයි මටයි තියෙන අභියෝගය මොකක්ද දන්නවද? යේසුස් වහන්සේ මට නොමිලේ දුන්න ගැනවීම ආරක්ෂා කර ගැනීම. එච්චරයි. වෙන මොකුත් නැහැ. දැනටමත් ඔබට ඔටුන්න දීලා තියෙනවා. දැනටමත් ඔබගේ පාපය මකලා තියෙන්නේ. දැනටමත් ඔබගේ නම ජීවන පොතේ ලියලා තියෙන්නේ. දැනටමත් දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු භාගයේ ඔබ ඉන්නවා. ඇයි දන්නවද? කොලොස්සි 2:3 කියන්නේ කොහොමද කියන්නේ? ක්‍රිස්තුස් දෙවියන් වහන්සේ ඔබව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සංගවා තිබෙනවා. එතකොට ඔබ සංගවිලා ඉන්නේ කොහෙද? දෙවියන් වහන්සේත් එක්ක යේසුස් වහන්සේ තුල. ඒ කියන්නේ යේසුස් වහන්සේ දැන් කොහෙද ඉන්නේ? දෙවියන් වහන්සේගේ සිංහාසනේ දකුණු භාගයේ. ඔයා කොහෙද ඉන්නේ? ක්‍රිස්තුස් වහන්සේ තුල. එතකොට ක්‍රිස්තුස් වහන්සේ කොහෙද ඉන්නේ? දෙවියන් වහන්සේගේ සිංහාසනේ. එතකොට ඔයා කොහෙද ඉන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ සිංහාසනේ. ඔයාත් දැන් එතන ඉන්නේ. ඔයාට එච්චර ලැබිලා ඉවරයි. යුදෙවෝ වගේ දඟලන්න දේවල් නැහැ ඔයාට. ඔයාට ඔක්කොම ලැබිලා ඉවරයි. ඔයා මොනවද කරන්න ඕනේ? ඒක අන්තිමයේ දක්වාම ආරක්ෂා කරගන්න. ඒක අපි කොයි රටේ හිටියත් කොතනක හිටියත් මොන විදියට ජීවත් වුණත් අපි ආරක්ෂා කරගන්න. ඒක ආරක්ෂා කර ගන්නාට ස්වර්ග රාජ්‍ය ඉන්නේ. එයාට රැප්චර් එක හැමදාම රැප්චර් තමයි. අදත් රැප්චර් එක වෙන්න පුළුවන් එයාට නම්. මොකද මගේ මරණය මගේ රැප්චර් එක. ෆිසිකල් රැප්චර් එක වෙනකම්. ෆිසිකල් රැප්චර් එකේදී මම ඉන්නවා නම් ඒ වෙලේ මාව යන්න ඕනේ. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඔබ ඒ වෙලේත් යනවා ඔබට කලින් මැරිච්ච ධර්මිෂ්ඨයන් ඔබත් එක්ක ඒ වෙලේ යනවා. ඒතර ඔබට ಜಾති දෙකෙන් කොයි ගොඩට හරි යන්න පුළුවන්. ලයිව් යන්නත් පුළුවන්. මැරිලා ඒ වෙලේ ඔබගේ ආත්මය ස්වාමින් වහන්සේත් එක්ක නැගිටලා යන්නත් පුළුවන්. ඒතර කිතුණු ඔබගේ මගේ රැප්චර් එක ඕනෑම වෙලාවක සිද්ධ විය හැකියි. ඕනම වෙලාවක සිද්ධ විය හැකියි. අන්න ඒක නිසා ඔබයි මමයි ප්‍රවේශම් වෙන්න ඕනේ. හැබැයි යුදෙව්වෝ පව්. ඒගොල්ලන්ට අද මැරුණයි කියලා ඒගොල්ලන්ට රැප්චර් එකක් නැහැ.
මොකද ඒගොල්ලෝ යේසුස් වහන්සේ පිළිගන්නේ නැතුව මැරෙන්නේ. ඒ නිසා තමයි ස්වර්ගය යුදෙව්වන් පිටිපස්සේ ලූ බඳිනවා. වේගවත් වෙනවා. ඒගොල්ලන්ට කොහොම හරි ඒගොල්ලන්ව ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීමට ගේන්න යනවා. නමුත් ඒක සිද්ධ වෙන්නේ පීඩා කාලේ. දරුණු පීඩා කාලේ. වේද සාක්ෂිකයෝ ලෙස ඔවුන් මිය යන්නට යනවා. මැරෙන්නට යනවා. වේද සාක්ෂිකයෝ ලෙස ඔවුන් සාක්ෂි දරා මැරෙන්නට යනවා. ස්වර්ග රාජ්‍යයට යෑම සඳහා. ඒක වෙනම කතාවක්. ඒක එළිදරව් පොතේ තියෙන ප්‍රබල කතාවක්. ඉතින් මෙන්න මේම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් වර්තමානයේදී අපි අරන් බැලුවොත් ලාංකික අපිත් සතුටු වෙන්න පුළුවන් තැනක තියෙන්නේ. තාර්ෂීසී වෙලෙන්දුව අපි. තාර්ෂීසී සිංහයෝ අපි. ඒ වගේම අපේ රටත් වෙනස් වෙමින් යනවා. ඒ මොකටවත් නෙවෙයි. ඊශ්‍රායල් පක්ෂග්‍රාහී රටක් වීම අපේ සීනයක්. මම හිතනවා දෙවියන් වහන්සේ අපිව කොයිදෝ ඉඳලා අපිව උන්වහන්සේ අරන් යනවද කොයිදෝ. උන්වහන්සේ හිතා ගන්න බැරි දේවල් උන්වහන්සේ මේ දේශය තුල කරමින් සිටින. ඔබ තුල කරමින් සිටින. මේ ලෝකයේ තුල කරමින් සිටින. ආත්මික ඇසකින්, විමසුම් ඇසකින් මේ ලෝකයේ සිද්ධ වෙන හැම සිද්ධියක්ම ඔබ කියවන්නට පටන් ගත්තොත් ඔබට තේරෙන එකම එක කතාවයි. යුදෙව්වෝ. ස්වාමින් වහන්සේ යුදෙව්වන්ට කතා කරමින් සිටින. ඒක එන්ට වැඩි නම් ඔබ මම තීරණය කරන්න ඕනේ ස්වාමින් වහන්සේගෙන් ලොකු පණිවිඩයක් මේ පොළොවට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ නිසා එතනින් එහාට මම කතා කරන්න අදහස් කරන්නේ නැහැ. නමුත් ඔබට මොකක් හරි ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔබ කැමති නම් මේ ප්‍රශ්න අහන්න. නමුත් මේක තමයි දල සාරාංශය. සියලු විස්තර නැති වුණාට මේක තමයි ක්‍රීම් එක. මේ ක්‍රීම් එක තුල අපි හිටියොත් අපිට පුළුවන් දෙවියන් වහන්සේගේ පාමුල ස්වාමීන් වහන්සේව අපිට යුදෙවුනුත් එක්ක අපිත් එකතු වෙලා ස්වර්ගයේදී පාටියක් දාන්න. මනාලියත් එක්ක පාටියක් දාන්න. ඒ දවස පමණයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ දවස වෙනකම් අපි යම් විශ්වාසවන්තව යම් අවංකව යම් එසේ කරන්න ස්වාමීන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ආමේන්. Amen. Thank you, Father. මට නම් ඇඟේ හිරිගඩු පිපිලා තියෙන්නේ. හරි සංවේදීව සාවධානව හොඳටම අහගෙන හිටියා. Thank you. මම හිතනවා හැමෝන්ටම එහෙම වෙන්නේ නැති කියලා. එච්චරට ඔබ පැහැදිලිව සරලව අපිට මේ කාරණාව කියලා දීපු එක මම හිතන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබතුමාව මහත් ලෙස අද දවසේ පාවිච්චි කරා. ඔබට යම්කිසි පැහැදිලි කිරීමක් ප්‍රශ්නයක් තිබෙනවා නම් අහන්න. මම හිතනවා පියතුමා තව ටික වෙලාවක් අපිත් එක්ක ඉඳී. ඉතින් මයික් එක අන්මියුට් කරලා ඔබට අහන්න පුළුවන්. මේ ෆාදර් සෝරි නෑ මේ ගොඩක් කලාවට ඇන්ටික්‍රයිස් නිකන් හිතන විදියට එන්නේ USA වලින් වගේ නේද? එහෙම අපිට එහෙම කියන්න බෑ. නමුත් ඇන්ටික්‍රයිස් එන්න පුළුවන් එළිදරව් පොතේ අනුව අංග 10ක් ඇති රාජ්‍යයන් 10ක් කිසි කලක කිසි දවසක Taman සුපිරි බලවතුන් ලෙස කියා නොසිටි රාජ්‍යයන් 10 දෙනෙකුගෙන් රාජ්‍යයක් බී වෙනවා. ඉතින් අපිට ඇමරිකාව ඒ ගොඩට දාන්න බැරි වෙයි. ඇමරිකාව දැනටම සුපිරි බලවතෙක්. එතකොට රුසියාව, චීනය වැනි රාජ්‍යයන් සුපිරි බලවතුන්. කිසිදාක ඉතින් ඉන්දියාව වගේ සුපිරි නැවේ යුරෝපියන් යූනියන් එකෙන් එන්න පුළුවන් කියලා තමයි ගොඩාක් අය හිතන්නේ. දැන් ඔය බිට්ස් නේද අර රුසියන් ප්‍රමුඛ රට BRICS රෂියා BRICS. ඔව් ඒකෙත් 10 දෙනා ඉන්නේ. ඒකෙත් දැනට 10 දෙනා ඉන්නේ. ඒක වැඩි කරගන්න ඉල්ලනවලු තවත් අය. නමුත් ඒ අය ඉතින් අපිට හරියටම ටයිමින් කියන්න බෑ. ඒ කාලේ වෙනකොට ඒගොල්ලන්ගේ 10යි නම් ඒගොල්ලන්ට වැඩි chance එකක් තියෙනවා. වැඩි chance එකක් තියෙනවා. යුරෝපියන් යූනියන් එකටත් වඩා. එතකොට අපේ ජනාධිපතිතුමා ඒ සමුළුවට යන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා. ඒක ප්‍රබල තීරණයක්. එතකොට පොඩි දේවල් තියෙනවා. අපිට එක ඇමරිකාව කියලා කියන්න බැරි වේවි. ඇමරිකාවෙන් අන්ත ක්‍රිස්තුස් මතු වෙන්න පුළුවන් කියන්න බෑ. නමුත් බයිබලයේ අනුව අර ගොඩ තියෙනවා. අර 10 දෙනාගෙන් එක්කෙනෙක්. කදී පොඩි BBC නිවස් BBC නේ මොකක් හරි සෝෂල් මීඩියා එකක දැක්කවාද මේ දාලා තියෙනවා හදිස්සිය හරි ට්‍රම්ප්ගේ ෆැමිලි එකෙන් කවුරු හරි ආවොත්
ඒගොල්ලෝ ජෙරුසලමේ මාලිගාව හදන්න ඒකට සපෝට් කරනවා කියලා. ඔව්. ඒක එතකොට අපිට ඉඳලා බලන්න පුළුවන් මොකද්ද කතා ට්‍රම්ප්ගේ එජෙන්ඩා එක ඒක. ට්‍රම්ප්ගේ එජෙන්ඩා එක ඒක තමයි. එයා આવොත් ගොඩාක් අය හිතුවේ දැන් ගිය පාරේ ඡන්දේදී ට්‍රම්ප් පෙරදුන නිසා ගොඩාක් අය අනාගත වාක්‍ය කිව්වා ට්‍රම්ප් එනවයි කියලා. ගොඩාක් අය අප්සෙට් ගියා, දුක හිතුණා. අනේ මොකද මේම උනේ කියලා හිතුණා. දැන් ආයෙමත් එයා එන chance එකක් තියෙනවා. එයාගේ නම් පළවෙනි ප්ලෑන් එක ඒක. ඔව් ජෙරුසලම අනිවාර්යයෙන්ම ආරක්ෂා කිරීමත් ජෙරුසලම් දේවමාලිගාව දැන් ගිය පාරේ ට්‍රම්ප් මොකද කරේ ජෙරුසලම කැපිටල් සිටි බවට පත් කරලා ගියා. ගෙනල්ලා එම්බසි එකකුත් ගැව්වා. ඒතකොට ජෙරුසලම ඒක නැවත දුන්නු. ඒතකොට මේ පාරේදී ඒක ඇතුලේ යා ටෙම්පල් එක ගහනවා. එතකොට අර කියන කතාව ඇත්ත. ටෙම්පල් එක ගහන්න පුළුවන් වෙන්නේ 12 පිදෙනියක් දීලා. එතකොට මෙයා මොකද කරන්නේ මම ඇවිල්ලා යුද්ධය ඉවර කරනවා. දැන් එයා කියනවනේ යුක්‍රේනය සහ රුසියාව අතර තියෙන යුද්ධය එක දවසකින් මම අයින් කරනවා. ට්‍රම්ප් කියනවා. ඉතින් කොහොමද කියලා අහනවා. ඒක සිම්පල් වැඩක්. දැනටමත් මම මෙයාත් එක්ක කතා කර ඉන්නේ. ඕක පොඩි වැඩක්. මම ඇමරිකාව ඇතුළේ සපෝට් දෙන්නේ නැහැ යුක්‍රේනයට. යුක්‍රේනයට සපෝට් දෙන්නේ නැහැ කිව්වම යුක්‍රේනය ඉවරයි. යුද්ධය ඉවර වෙන්න දෙයක් නැහැ. බය වෙලා මැරෙනවා කට්ටිය. එතකොට ඒක ඉවරයි. අනිත් පැත්තට ඊශ්‍රායලය. ඊශ්‍රායල් රකින්නෝ. එයාගේ ස්ටෑන්ඩ් එක. ඒතර ඊශ්‍රායල් රකින්නවා කියනකොට ඒක ගිවිසුමක්. ඒතර ඒක ගිවිසුම අරගලන්ට කියනවා මම යුක්‍රේනට සපෝට් කරන්නේ නැහැ. ඊට පස්සේ කියනවා හැබැයි ඊශ්‍රායල්ට සපෝට් කරනවා. නිකන් හරි නිකන් වෙන විදියට ආවොත් එimhe අපි ඊශ්‍රායල් ඉඳලා උඹට ගහනවා. ඒතර ඇමරිකාව හරි ප්‍රඥාවන්තයි. ඩොනල්ඩ් ට්‍රම්ප්. ඉතින් ඒකත් ගිවිසුමක්. ඉඳලා බලමු. අපි තේරුම් ගන්න අමාරුයි. ඉඳලා බලමු. කොයි පැත්තට කොහොම රාජ්‍යයන් එයිද? ඩොනල්ඩ් ට්‍රම්ප් එයිවීමද? දන්නේ නැහැ. කමලා හැරිස් ඇවිලා පොඩි පරතරයකින් ඉදිරියෙන් ඉන්නවා කියලා කියනවා. දන්නේ නැහැ. බලමු. හැබැයි ඒක හොඳ සිතිවිල්ලක්. වෙන්න පුළුවන් දෙයක්. ෆාදර් එතකොට නිකන් හරි ඩොනල්ඩ් ට්‍රම්ප් ආවොත් ඒකෙන් ඔසවා ගැනීම අතලග නේද? අනිවාර්යයෙන්ම ජෙරුසලම් දේවමාලිගාව හැදෙන්න කලින් ඔසවා ගැනීම යනවා. ප්‍රේස් ද ලෝඩ්. අන්තික්‍රිස්තුස් ඇවිල්ලා කමලාවොත් තව කල් ටිකක් තියෙනවා. ඔව්. කමලා හැරිස් ආවොත් ඒක එයාගේ පනත එයා සමලිංගිකත්වයටයි අනිත් ඒවටයි මේවටයි පාපේ පැත්තටයි එයා නැඹුරු. එයා කියන්නේ එතකොට ඒක තව දුරටත් මේ වෙනම රාජ්‍යයක් තවත් පාපේ යනවා. මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ මම ඒකට විරුද්ධයි. මම ඒ ඔක්කොම බෑන් කරනවා. එතකොට දැන් එතන ලොකු කැළඹීමක් තියෙනවා. බයිබලේ නැවත එනවා. ඉතින් ජෙරුසලම් මාලිගාව හැදෙන්නේ පීඩා කාලේ අවුරුදු 3මාරක වගේ මැදාරියේදී. තමයි ඒක ඉවර වෙන්නේ. එතනදී තමයි අන්තක්‍රිස්තුස් විසින් ජෙරුසලම රවටනු ලබනවා. රවටුණයි කියලා දැනගත්තට පස්සේ තමයි ජෙරුසලම විසින් ලෝකයට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කරනවා. එතනදී තමයි අර මුළු රාජ්‍යම ඇවිල්ලා ඊශ්‍රායල කුඩුපට්ටම් කරන්න බලනවා. අන්න එම මොහොතේදී තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වෙනුවෙන් යුද්ධ කරන්නේ. එතකොට තමයි රාජ්‍යයන් ලෝකයන් ඔක්කොම දැනගන්නේ ඊශ්‍රායලයේ දෙවියොත් එක්ක යුද්ධ කරලා අපිට දිනන්න බැහැ කියලා. එතකොට තමයි ගැලවෙන්නේ. sorry පුංචි දෙයක් එතකොට අපි ටයිම් ලයින් එක හැටියට බැලුවොත් දැන් ට්‍රම්ප්ට දෙවනි ටර්ම් එකට ආවොත් තව අවුරුදු 4යිනේ හම්බෙන්නේ. එතකොට මේ 4 කමලා හැරිස් ආවොත් ජේසුස් වහන්සේ කියනවා වගේ අර නෝවගේ දවස් මෙන් වගේ සොදොම ගොමර වගේ හොදටම තව වැඩි වෙයි. ඊට පස්සේ ආවට පස්සේ ඒ ගිවිසුම ගැහුවොත් ඉතින් වෙලාව බැලුවොත් ඊශ්‍රායලයේ 1948 ඉඳන් 2048ට එක ජෙනරේෂන් එකක් කියනවනේ. ඒතර ඒ අතරතුර බැලුවොත් ස්වාමින් වහන්සේගේ කරුණාව තුල 2029 2030 වෙනකම් වගේ ඇදන් යන්න ඉඩ තියෙනවා ඔසවා ගැනීම වෙන්න කලින්. පාස්ටර් හිතනවාද? වෙන්න පුළුවන්. ඒක දැන් අවුරුදු 10 15 කියන එක ලොකු කාලයක් නෙවෙයි. මොකද අවුරුදු 7ක පීඩා කාලෙකුත් ඒක ඇතුලේ තියෙනවා මතක තියාගන්න. එතකොට ඕවා ලොකු නෑ. එතකොට අන්තක්‍රිස්තුස් එක ගිවිසුම් ගන්න ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරදුනොත් කමලා හැරිස් ආවොත් ඊළඟ ඡන්දයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාක්ෂිකයෙක් ඒ පැත්තේ ඩෙමොක්‍රැටික් පාක්ෂික කෙනෙක් නැවත එන්න අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේදී නැවත ඩෙමොක්‍රැටික් පාක්ෂිකයන් අනිවාර්යයෙන්ම ඊශ්‍රායල් පක්ෂග්‍රාහී. අපි දන්නේ නැහැ ඊට වඩා ලොකු එක්ස්ට්‍රීමිස්ට් කෙනෙක් ඒ විදිහ කියලා දන්නේ නැහැ.
මොකද අන්තක්‍රිස්තුස් මේ වෙනකොටත් ඉපදිලා ඇති. මගේ විශ්වාසය එමය. දේශපාලන කරලියේ එයා කොහේ හරි ඉන්නවා. මේ වෙනකොට. එයා සැඟවී ඉන්නවා. සහ අපි දන්නේ නැතුව. එයා එක්තරා මොහොතක එයාගේ ප්‍රබල ජවනිකාව එන්න පුළුවන්. ඒ නිසා 2050 වෙනකොටත් ලෝකයේ කෙලවර නම් මේ වෙනකොට අන්තක්‍රිස්තුස් ඉපදිලා. එතකොට අපි කතා කරන්නේ අන්තක්‍රිස්තුස් ඉපදිලා. එතකොට ටයිමින් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ටයිමින් එක කියන්න ඔබටවත් මටවත් බෑ. හරියට යේසුස් වහන්සේත් දන්නේ නැහැ කියනවනේ යේසුස් වහන්සේ කොයි වෙලෙද එන්නේ කියලා. ඒ නිසා ටයිමින් එක නෙවෙයි. නමුත් කාලය ආසන්නයි කියන එක නම් ෂුවර්. Thank you so much father. තව පුංචි ප්‍රශ්නයක්. බ්‍රිතාන්‍ය මේකට මොකක්ද වෙන්නේ? බ්‍රිතාන්‍ය මොනාක් එක අන්තිම කාලෙට. මොකද? බ්‍රිතාන්‍යයේ තියෙන මොනාක් එක කොමන්වෙල්ත් එකත් එක්ක යද්දී දැන් ඒක එච්චර තාම නැගිටලා නැහැනේ ඔය අං 10න් එකක් හැටියට දැන් කිව්වොත් ග්‍රීසියක් කියනවා ග්‍රීසියේ බ්ලඩ් ලයින් එකෙන් මේගොල්ලන් එනවා මේගොල්ලන්ව දාවිද්ගේ වංශය හැටියට තමයි පිළිගන්නේ පුටුවේ කියලා අනිත් මොනක්ස් එක්ක බලද්දී ඒගොල්ලන්ට මොකද්ද තියෙන අන්තිම කාලේ රෝල් එක බ්‍රිතාන්‍ය මම හිතනවා ඊශ්‍රායල් පක්ෂග්‍රාහී ඊශ්‍රායල් වෙනුවෙන් ඉන්දියානේ තාර්ෂීස්සා බ්‍රිතාන්‍ය ඊශ්‍රායල් වෙනුවෙන් ඉන්දියානු ඒ නිසා ඔවුන් කොයි කවදාත් ඉතියා වගේම ඒගොල්ලන්ගේ ලයින් එකේ වෙනසක් එන්නේ නැහැ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඊශ්‍රායල් වෙනුවෙන් පෙනී හිටින්නට යනවා. බයිබලයේ තියෙන කියවීම අනුව. එසේකියල් 38 වෙනි පරිච්ඡේදයේත් ඒගොල්ලෝගේ තාර්ෂීසි වෙළඳු සමග මේක වැරදි කියලා කියන්න බ්‍රිතාන්‍යයේ ඉන්නේ. එතකොට දැන් ඔය මොකද්ද යුරෝපියන් යූනියන් එකෙනුත් ඒගොල්ලෝ එළියට එනවානේ. ඇවිල්ලා ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ ස්වාධීන ප්‍රතිපත්ති රාමුවක් තුල ඒගොල්ලෝ ඉන්න කැමති කියලා ප්‍රකාශ කරනවානේ. ඒ නිසා ඇමරිකාවටවත් ලොකුවට පක්ෂග්‍රාහීවත් නැත්නම් කාටවත් විරුද්ධවත් නෙවෙයි ඒගොල්ලෝ සයිලන්ට් එකේ ඉන්නවා. නමුත් ඒගොල්ලෝ ප්‍රබල රාජ්‍යයක්. යුද්ධයක් ආවොත් එම ඇප්පෙන්න පුළුවන් සයිලන්ට් රාජ්‍යයක්. එතකොට අපිට මේවා මේ එක මොහොතින් ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. නමුත් මගේ කියවීම ඇවිල්ලා බ්‍රිතාන්‍ය අනිවාර්යයෙන්ම ඊශ්‍රායල් පක්ෂග්‍රාහී. ඇමරිකාව ඊශ්‍රායල් පක්ෂග්‍රාහී. ඉන්දියාව බොහෝ දුරට ඊශ්‍රායල් පක්ෂග්‍රාහී. ශ්‍රී ලංකාව ඊශ්‍රායල් පක්ෂග්‍රාහී. හැබැයි මේ වෙනකොට ශ්‍රී ලංකාව ඊශ්‍රායල් එක්ක ලොකු සම්බන්ධකමක් මේ දැන් ඊයේ පෙරේද ඇති වුණා මිසක ඊට කලින් ලොකුවට ඇති වෙලා නැහැ. ඉන්දියාව අපේ මිතුරා කියලා එකපාරටම කිව්වා ඊශ්‍රායලය ගැන. හරි පුදුමයි. ඉතින් ඉන්දියානු ප්‍රීචර්ස්ලා පවා ඒගොල්ලන් දේශනා කරනවා යාඥා කරනවා අපේ දේශපාලඥයන්ට ප්‍රඥාව පැමිණේවා ඊශ්‍රායල් එක්ක සමාදානයෙන් සිටින්නට. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් හරි පැහැදිලිම දේ තමයි දෙවියන් වහන්සේ කිව්වා ආබ්‍රහම්ට මම නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරමි. නුඹට ශාප කරන්නන්ට මම ශාප කරමි. ඒ තියරි එක හරි ප්‍රබලයි. ඒක ඇමරිකාව දන්නවා. ඒ නිසා තමයි ඇමරිකාව අද තාමත් බලවතු. ඒ මොකක්ද දන්නවද? ඒගොල්ලෝ කියනවා ඊශ්‍රායල්ට ආශිර්වාද කරන්නන්ට මටත් ආශිර්වාද ලැබෙනවා. ඊශ්‍රායල්ට ශාප කළොත් අපිට ශාප ලැබෙනවා. ශ්‍රී ලංකාවට වෙලා තියෙන්නේ මොකද්ද? 1971 දී අපි තීරණ ගත්තා. ඊශ්‍රායල්ට විරුද්ධ වෙන්න. ඊශ්‍රායල් තානාධිපති කාර්යාලයක් ලංකාවෙන් අරන් දාන්න. අදටත් ලංකාවේ එම කාර්යාලයක් නැහැ. ඊට පස්සේ දේශපාලකයන් මොනවද කරේ? අපි වුන්ට විරුද්ධවයි. ඇයි ඒ ඡන්ද බලයට? ඊශ්‍රායල් පක්ෂග්‍රාහී නෙවෙයි ඊශ්‍රායල් විරුද්ධයි. ඊශ්‍රායල් පක්ෂග්‍රාහී වෙන තරමට එම දේශයේ සෞභාග්‍යමත් රටක් වෙනවා. ඇයිද? දෙවියන් වහන්සේ කිව්වා ආබ්‍රහම් නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරමි. ඒ නිසා මේකේ තියෙනවා ලොකු ආත්මික රහස. ඒ රහස දන්න අය සයිලන්ට් එකේ ඉන්නේ. නිකන් කට කිව්ව පළියට මුකුත් කියන්නේ. අර අතු ගහලා දාන්න ඕනේ කියලා කියපු ගමන් කවුද අතු ගහලා ගියේ අන්තිමටම? දන්නේත් නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ සිටියෙමෙත් නැහැ. එතකොට එතන තියෙනවා ලොකු කතාවක්. දෙවියන් වහන්සේ හරි පුදුමයි. හරි පුදුමයි. මම නම් හිතනවා ස්වාමිනේ මෙච්චර ඔබව කුරුසිය ඇනගාපු යුදෙව්වන් වෙනුවෙන් ඔබ මෙච්චර දඟලනවා නම් ඔබ මං වෙනුවෙන් කොහොමද කරයිද? ස්වාමිනේ මම ඔබ වහන්සේව මුළු හදවතින්ම විශ්වාස කරනවා. අකීකරුවන් ගැන ඔබට එච්චර ජීවිතකමක් තිබේන. ස්වාමිනේ ඔබ විශ්වාස කරන මං වෙනුවෙන් ඔබ ඊට වඩා කොච්චර ජීවිතකමක් තිබේද? මට ලොකු ශක්තියක්. හැබැයි මම ඒකට කියලා බෑ. ඒක විශ්වාස කරලා මම ජීවත් වෙන්න ඕනේ.
Thank you, Father. God bless you. God bless you. තවත් කාට හරි මොනාරි තියනවද පැහැදිලි කිරීමක් කරගන්න? අර ෆාදර් කියපු බ්‍රික්ස් වල ෆාදර් මේ ඉන්දියා විරුද්ධ වුණා ටර්කි ඇතුල් කරගන්න. ඉන්දියාව right. ඒක තමයි. ගොඩක් විරුද්ධ වුණා මේ ටර්කි එක බ්‍රික්ස් එකට මේ ඇතුල් කරගන්න. ඉන්දියාව තමයි විරුද්ධව තුර්කිය ඇවිල්ලා අනිවාර්යයෙන්ම ඊශ්‍රායල් විරුද්ධයි. ඉන්දියාව මේ දුන්නේ ඉඩ දුන්නේ නැහැ තුර්කිය බ්‍රික්ස් වලට ඇඩ් කරගන්න මේ පාර. ඒකත් තියෙනවා ඒකට ප්‍රබල අවස්ථාවක්. බලමු. රයිට් කාට හරි තියනවද යම් පැහැදිලි කිරීමක් කරගන්න අනිත් අයට? රෙකෝඩින් එක මම දාන්නම් ගෲප් එකේ ඔයගලට ආයි මේක අහන්න පුළුවන්. මම හිතනවා මේක අපි අපේ ෆැමිලිස් වල අයත් එක්ක මේක අපි ෂෙයා කරමු. ඔවුන්ටත් මේක මේ අවබෝධ කරගන්න කොතරම් අපි ස්වාමින් වහන්සේගේ ඔසවා ගැනීමට අපි ළඟද අපි කොච්චර සූදානම් වෙලා ඉන්න ඕනද කියන එක මම හිතන්නේ බොහොම ස්තුතියි ෆාදර් අද මේ කාලය අපිත් එක්ක ගත කරන්න සම්බන්ධ වුණාට මම ඊයේ තමයි ෆාදර්ගෙන් ඇහුවේ අද පුළුවන්ද කියලා ෆාදර් එකපයින්ම කැමති වුණා අපිට මේ ස්ටඩි එක අද කරන්න. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට අපේ ආරාධනාව පිළිගත්තට. මම ශ්‍රියානැක්කා පුළුවන්ද ෆාදර් වෙනුවෙන් යාඥාවක් කරන්න? හරි මං කරන්නම්. ඇහෙනවද? ඇහෙනවා. ස්තුතියි ස්වාමින් වහන්සේ ඔබ ජීවමානකව දෙවි ස්වාමින් වහන්සේ. ස්වාමින් ඔබගේ වචනේ අපිට මහත් වූ ශක්තියක් ස්වාමී. පියාණන් වහන්සේ අද දවසේ ස්වාමිනේ වචනේ ස්වාමීන් අපි ඔබ වහන්සේට තව ලං වුණා ස්වාමී. අනේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අප උදෙසා ස්වාමිනේ ඔබගේ සැලසුම් ස්වාමින් වහන්සේ හැම මොහොතකම ස්වාමිනේ ඉෂ්ට කරමින් පවතිනවා. ස්වාමින් වහන්සේ මේ ලෝකයේ අවසාන කාලය තුල අවසාන පරම්පරාවට ස්වාමින් වහන්සේ අපව තබා තිබෙන සාසුති. ස්වාමිනී මේ වචනේ තව තවත් ප්‍රකාශ කරමින් ස්වාමින් වහන්සේ ඔබ ගැන ප්‍රකාශ කරන්න සාක්ෂි දරන්න අපිට කරුණාව දෙන්න ස්වාමී. විශේෂයෙන් මේ ඔබගේ දේවදාසය ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔහු තුළින් අද දවසේ අපි හැමෝටම කතා කරපු නිසා සුපි. අනේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ රහස් ඔසවා ගැනීමදී ස්වාමින් වහන්සේ පැමිණීම දවස ස්වාමින් වහන්සේ අපි හැමෝටම දැනෙන්න ඔබ වහන්සේ සැලැස්සුවා ස්වාමීන්ගේ භයානකකම සහ ඒකේ ආශාව තව තව අපිට ලං කරා ස්වාමීනි. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. අපි අද මේ රාත්‍රියේ මේ සූම් එකේ හරහා අපිට ස්වාමීන් වහන්සේ වචනේ අසන්න ඔබ වහන්සේ මේකත් ස්වාමීනි අවසාන කාලේ ලකුණක් ස්වාමීනි. පියාණන් වහන්සේ ලෝකේ කොහේ සිටියත් අපිට එක තැනකට එකතු වෙලා ස්වාමීන් ඔබ ගැන දැනගන්න ස්වාමී වැනි අවස්ථාවක් ලබා දුන්න ඔබයි ස්වාමී. ඒ නිසා මේ රාත්‍රිය අපේ එක් කෙනෙක් ඔබගේ දෑතට බාර වෙන අතර ස්වාමී. විශේෂයෙන් දේවගේ තුමාද බාර වෙන අතර ඔහුගේ පවුලටත් ඔහුටත් ඔබ වහන්සේ ආශිර්වාද කරනවා. ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. බොහොම ස්තුතියි ෆාදර්. ෆාදර් Thank you. Thank you. හැමෝටම God bless කිතුනියෝ මතක් කරා කියන්න. Okay. Good Night. God bless you. night. God bless you. Bye. හැමෝටම යේසු පිටයි බ්‍රහස්පතින්දා මතක් කරනවා හැමෝම පැමිණෙන්න. අපි ෆිසිකල් බයිබල් ස්ටඩි එක තියෙනවා බ්‍රහස්පතින්දා. ඒකින්ද හැමෝම එන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම යේසු පිටයි ආශිර්වාදමත් කාලයක් වේවා ස්වාමීන් වහන්සේත් එක්ක ගමනක් යන්න. ඕලන් හැමෝටම පුළුවන්කම ලැබේවා. යේසු පිටයි. යේසු පිටයි